හරි හරි. මයික් එක ඔෆ් කළානේ අපි කතා කරලා තියෙන්නේ. හරි. මයි කැමරා ඔන් කරන්න අපේ දුවාලා පුතාලා ඔක්කොම ටික. කෝ තෙනුදී දිනෙත් සනහස් රිසිජ හරි හැමෝම හරි. එහෙනම් ෆිසිකල් දරුවොත් නැගිට්ට නේද? හරි. එහෙනම් හැමෝටම සුබම සුබ උදෑසනක්. සුබ දවසක් අලුත් දවසක්. හැමෝටම බුදු සරණයි දේ පිහිටයි. අපි අද අමතර පන්තියක් ලෙස මේ වැඩසටහන කරගෙන යමු. අද අපේ ප්ලෑන් එක තියෙන්නේ පළවෙනි පාඩම ජෛවලෝකයේ අසිරිය පාඩමේ අග ටික ඉවර කරන්න තියෙන්නේ දෙබදන් සුචිත් සමග. ඒ ටික ඉවර කරලා දෙවෙනි පාඩම ආරම්භයක් ගන්න උත්සාහ කරමු. හෙට අපේ සුපුරුදු පන්තිය තියෙනවා සෙනසුරාදා 12:32. ඒ පාඩමේ අපි දෙවෙනි පාඩමේ පුළුවන් තරම් ඉස්සරහට යමු. හරි? පළවෙනි පාඩම අවසන් වුණායින් පස්සේ මම පුතාලට WhatsApp group එක හරහා දැනුවත් කරා අපි විභාගයක් තියමු කියලා. ඒ කියන්නේ අද දවසේ නෙමෙයි විභාගේ පැවැත්වෙන්නේ. අද දැන් පළවෙනි පාඩම ඉවර වෙනවනේ. දෙවෙනි පාඩමේ ආරම්භය ගන්නවනේ. එතකොට මං ඉදිරියේ දිනයක් දෙන්නම්. ඒ දවසට පළවෙනි පාඩමේ අංග සම්පූර්ණ විභාගයක් අපි කරමු. හොඳේ? හරි. එහෙනම් පුතාලා දුල හැමෝටම බුදු සරණයි දෙපීටයි හැමෝම එන එක සැරේට ආයිබෝන් කියමු. 1 2 3යි. ආයිබෝන් පුතේ. හරි. වාඩි වෙන කවුරුත් සනහස් පුතා දැක්කේ නෑ කැමරාව. රිසිජ හරි කැමරාව කරා සෙත්මි හරි. සනහස් හරි හරි හරි. හරි පුතා. මේ අපි එහෙනම් යමු අපේ සාකච්ඡාව පැත්තට. හරි. අපි මේ පාඩමේ අග දෙබදුන් සුචි කියන මාතෘකාවට යන්නයි හදන්නේ. ඊට කලින් ශාක විවිධත්වයයි සත්ත්ව විවිධත්වයයි කතා කරලා ඉවර කරන්න ඕන. මට මතකයි ගිය සතියේ සෙනසුරාදා සුපුරුදු පන්තියේදී අපි ශාක විවිධත්වය සම්පූර්ණයෙන්ම ඉවර කරා. නේද? ශාක විවිධත්වය සම්පූර්ණයෙන්ම ඉවර කරා. පුතාට මතක ඇති මම මෙතනින් අර චූටි ස්ක්‍රීන් එක අයින් කරන්නම්. බලන්න පුතේ. අපි ශාක විවිධත්වය කියන මාතෘකාව ඉවර කරා. අර පරිසරය තුල එකිනෙකට වෙනස් වූ ශාක වර්ග පැවතීම ශාක විවිධත්වය සාකච්ඡා කරලා ඉවර කරා. එහෙම නේද? හරි. එතකොට ඊට පස්සේ පටන් ගත්තා සත්ත්ව විවිධත්වය. ඒකේ මම හිතන්නේ භාගයකට වැඩියෙන් ඉවරයි. සත්ත්ව විවිධත්වය. සත්ව විවිධත්වය. මෙතන කියන්න තියෙන්නේ අප අවට පරිසරය තුල එකිනෙකට වෙනස් වූ සතුන් පැවතීම. ඉතින් මේකෙත් භාගයක් විතර ඉවරයි. අපි ඊටු ටික අත් දැන් ක්ලියර් කරමු. එතකොට මේ ශාක විවිධත්වය යටතේ ගස්වැල් ගැන උගන්වලා සත්ව විවිධත්වය යටතේ සතුන් ගැන උගන්වලා මේ කරන්න හදන්නේ අවසානෙට අපි යන්න හදනවා චූටි මාතෘකාවකට. ඒ තමයි දෙබදුන් සුචි. දෙබෙදුම් සුචි. ඔන්න දෙබෙදුම් සුචි වලට යන්න තමයි ඔය ශාක ගැනයි සතුන් ගැනයි උගන්වන්නේ. ඒතර දෙබෙදුම් සුචි හරහා වෙන්නේ ශාක බෙදා දැක්වීමක් කරන්න හදනවා. සත්වයේ දෙබෙදුම් සුචිය ඔස්සේ සතුනුත් බෙදා දැක්වීමක් කරන්න හදනෝ. ඒකට අවශ්‍ය තොරතුරු ටික තමයි මේ මාතෘකා දෙක යටතේ කතා කරන්නේ. එතකොට අපි සත්ත්ව විවිධත්වයේ භාගයක් ඉවරයි භාගයක් ඉවර නෑ. අන්න ඉවර වෙච්ච නැති කොටස කතා කරන්න යමු. තේරුණා නේද? ඒතර ඔන්න දැන් පාඩමේ ඉන්න තැන කිව්වා. දැන් අද අපිට මේ පාඩම ඉවර කරන්න පුළුවන්. දෙබෙදුම් සුචි ටිකත් කරගන්න පුළුවන්. තේරුණානේ? හරි. මම නෝට් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරගන්නම්. පුතාලට හැමෝටම ෆිසිකල් දරුවන්ට හැමෝටම මම දුන්නා 6 වසරේ දරුවන්ට මෙන්න මේ නෝට් එක. නෝට් එක කියලා කියන්නේ පැති 5ක තියරි අන්තර්ගතයක් දුන්නා. පැති 5ක තියරි අන්තර්ගතයක් දුන්නා.
ඒක පොතට අලවල තියෙන්න ඕන. මම දැන් පොතක් අරන් පෙන්නන්නම්. නැත්තම් කවුරුවත් දරුවෙක් අතරමං වෙන්න බෑනේ. මේ තමයි පිටු අංක 4න් තමයි නෝට් එක පටන් ගන්න. ඒතර නෝට් එකේ මේ පිටු අංක 4 ඇලවිලා තියෙන්න ඕන මුලින්ම. මේකේ වැඩ ඉවරයි අපේ. මේකේ වැඩ ඉවර කරා නේද ගිය සතියේ සෙන්සුරාදා පන්තියේදී? ඊට පස්සේ මෙන්න මේ නෝට් එක පිටු අංක 5 ඉඳන් අර කලින් පිටු අංක 4නේ. පිටු අංක 5 ඉඳන් 5 එහා පැත්තේ 6 ඊට පස්සේ 7 8. එතකොට මේක පොතට අලවල තියෙන්න ඕන. මට චුට්ටක් දෙනවද පොතක් යාළුවොන්ට පෙන්නන්න. හරි. මෙන්න හැමෝම බලාගෙන මේ හැමදාම මම මේ පොතක් අරගෙන පෙන්නන්නේ මගේ පන්තියේ හැම දරුවෙක්ම හරිම පිළිවෙලට නීට් එකට වැඩ ටික කරන්න ඕන. එක දවසක් හරි පන්ති ආවේ නැතුණත් ඒ දේවල් සම්පූර්ණ වෙන්න ඕන. ඒකයි මේ පෙන්නන්නේ. මොකද මෙහිම පිළිවෙලට වැඩ කරන දරුවෝ ඉන්නවා. කලාතුරකින් හරි පොඩි කොටසක් හරි අත්හැරුණොත් ඒක නෝට් එක හොයාගෙන ලියන්න ඕන. යාළුවෙක්ගේ නෝට් එක ඉල ගන්න පුළුවන්. නැත්නම් අපේ වෙබ්සයිට් එකේ රෙකෝඩින්ග්ස් දානවා පිළිවෙලින්. ඒව බලන්න පුළුවන්. එතකොට මෙන්න විෂය නිර්දේශය මෙතනින්නේ පටන් ගන්න. විෂය නිර්දේශය මේ අලවල තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි පාඩම ජෛව ලෝකයේ අස්සිරියේ මෙහෙම සාකච්ඡා පටන් අරගෙන මේ බලන්න මම හරවගෙන යනවා මේ නෝට්ස් අතින් ලියලා ලස්සන රූප ඇඳලා මම ජෙනුලි වැඩිපුරම ඔන්ලයින් පන්තිට සහභාගී වෙන්නේ නේ. අද ෆිසිකල් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔන්ලයින් යාළුවෙක්ගේ පොතක් මේ මම පෙන්නන්නේ. ෆිසිකල් ශාලාවේ ඉන්න යාළුවෙක්ගේ නෙමෙයි. ඒතර ඔන්ලයින් යාළුවොත් මෙච්චර පිළිවෙලට වැඩ කරනවා නම් ෆිසිකල් යාළුවෝ කියලා කියන මට පේන ඇහැට පේනවනේ මෙතනම. තේරුණා නේද? එතකොට මේ බලන්න ලස්සනට සටහන් ලියලා ලස්සනට රූප ඇඳලා මම දීපු ඔය මේ දේවල් අලවලා රූප සටහන් එහෙම අලවලා අන්වීක්ෂ ඊට මේ අතින් ලස්සනට නෝට් එක ලියලා බලන්න. මාත්‍රිකා වෙනම පාට පෑනකින් ලියලා නේ හයිලයිට් කරනවා හයිලයිට් කරගෙන එහෙම ලස්සනට නෝට් එක පවත්වා ගන්න පේනවා. ඉතින් පාඩම් කරන්නත් හිතෙනවා මෙහෙම පොතක් දැක්කහම. ආසෙ හිතෙනවා නේ? පිළිවෙලට තිනුට ආසයි නේද? හරි ඒකයි මම කොළ පාටින් කවරේ දාලා වැඩ පටන් ගන්න කිව්වේ තේරුණානේ? හරි එතකොට මේ බලන්න රූප ඇඳලා මේ අපි කරපු ප්‍රැක්ටිකල්ස් ඊට පස්සේ මෙන් ඔහොමම සටහන් අතින් ලියලා තියෙනවා. එතනින් පස්සේ තමයි අන්න අර පස්වෙනි කොළය හතරවෙනි කොළය දුන්නේ මේකේ වැඩ අපි ඉවර කරා එදා. ඊට පස්සේ මෙන්න පස්වෙනි කොළය 5 6 7 8 මේ බලන්න පිළිවෙලට අලවලා තියෙනවා. මේකෙත් මම හිතන්නේ අපි පස්වෙනි පැත්තත් ඉවරයි. පස්වෙනි පැත්තත් ඉවරයි වගේ අද තියෙන ඔය 6 වෙනි පැත්ත කතා කරන් තියෙන්නේ නේද? 6 වෙනි පැත්ත කතා කරන් තියෙන්නේ. හරි. මම ඒ ගාම පුතාට දෙන්න දැන් අද අලුත් දවසනේ. පුතාලට දෙන්නම් මේ අලුත් පාඩම පොතට අලව ගන්න ඕනනේ. ඔන්ලයින් යාළුවෝ කලබල වෙන්න එපා. කොහොමත් අදට මේ නෝට් එක අවශ්‍ය වෙන්නේ මේ තියෙන අපාවට ඇති දේ දෙවෙනි පාඩම. අංග සම්පූර්ණ නෝට් එක ඇවිල්ලා තියෙන පොතක් වගේ ඇවිල්ලා තියෙන්නේ. පුතා. ඔය තියෙන පළවෙනි පැත්ත දෙවෙනි පැත්ත තුන්වෙනි පැත්ත හතරවෙනි පැත්ත පස්වෙනි පැත්ත හයවෙනි පැත්ත හත්වෙනි පැත්තෙන් ප්‍රශ්න තියෙනවා. හත්වෙනි පැත්තේ ප්‍රශ්න තියෙනවා. හත්වෙනි පැත්තේ අටවෙනි පැත්තේ ප්‍රශ්න තියෙනවා. තේරුණාද? ඒතර පැති 8ක නෝට් එකක් මේකත් මම පොතට සම්බන්ධ කරන විදිය කියන්නම්. මේ පොතේම කිලිතන්නකෝ දැන්. මෙන්න කලින් දුවගෙන් පොත මම ගත්තා ලේසි නිසා මෙතනින් දැන් පෙන්නගෙන ගියානේ. මේ පළවෙනි පාඩමේ එන්ඩ් එකනේ. පළවෙනි පාඩමේ එන්ඩ් එකනේ. ඒතර මේ පිටුව අලවන්න යන්න එපා. ලෝභ වෙන්න එපා හොඳේ. මේ පිටුව තියන්න. තියලා මේ අලුත් පිටුවක් කරලා අලුත් පාඩමක්නේ. මෙන්න මේ ධාරේ ගම් ගන්න. මොන අලවන විදියක් කියලා තියෙන පොඩි අයට වගේ. එක වසර දෙක වසර වගේ හරි. වල හිම නෙවෙයි 6 වසරේ දක්ෂ දරුවෝනේ. ඒතර මේ ධාරේ ගම් ගෑවා. මේ ධාරෙත් ගම් ගාලා ඔහම ඇලෙවුවම පොත වගේ තියෙනවා. දැන් හරවල බලන්න පුළුවන්. තේරුණාද? මේකේ ඉරිගහන ප්‍රශ්න මේකෙම තියෙනවා. MCQ වලට උත්තර මේකෙම ලියන්න පුළුවන්. ලියන ප්‍රශ්න වලට උත්තර මේ රචනා ප්‍රශ්න තියෙනවාග ඒකට උත්තර කොළපාට හෝම්වර්ක් පොතේ ලියන්න පුළුවන්. තේරුණාද?
පැහැදිලිද? හරි. එහෙනම් මේ නෝට් එක මම ෆිසිකල් දරුවට දෙන්නම්. හෙට අපි තව ෆිසිකල් දරුවෝ එනවා. දැන් අද ඔන්ලයින් ලොග් වෙච්ච අය හෙට ෆිසිකල් පන්තිදී මේක දෙන්නම්. සොෆ්ට් කොපි එක වෙබ්සයිට් එකට දාන්නම්. සොෆ්ට් කොපි එක වෙබ්සයිට් එකට දාන්නම්. කොහොමත් අද මේක ඕන වෙන එකක් නැහැ. හොඳේ? හරි. පුතාලට මම දැන් නෝට් එක දෙනවා බලන්න පැති ටික හරිද කියලා. පැති 8ක්ම වැදිලද බලන්න. පැති 8ක්ම වැදිලද බලන්න. එක පැත්තක් හරි වැදිලා නැත්නම් නෝට් එක මාරු කරගන්න. නෑ නෑ දැන් කිව්වේ මොකද්ද මං? මේ පේපර් එකක්ද කියලා අහනවා. මේ දෙවෙනි පාඩමනේ. මං දැන් කිව්වනේ පුතේ. හරි. පැති ටික ඔක්කොම බලන්න හරවලා බලන්න. පැති ටික හරවලා බලන්න. බැලුවද? පැති 8ම print වෙලාද? හරි. පැති 8ම print වෙලා. හරි. එහෙනම් පොතට අලව ගන්න නේ තියෙන්නේ. දැන් එහෙනම් මේ නෝට් එක පැත්තකින් තියන්න. මේ නෝට් එක පැත්තකින් තියන්න. කොහොමත් ඉතින් දැන් අපි වැඩ කරන්නේ කලින් දීපු print කරපු නෝට් එකේනේ. ඒක නිසා ගෙදර ගිහිල්ලා අලවන්න. හොඳේ? හරි. ඒක හරි. එහෙනම් අපි යමුද හරි කවුරුත් යමු අපේ නෝට් එක පැත්තට. මෙන්න මම නෝට් එක ෂෙයා කරගන්නම්. හරිද පුතේ මේ අපේ රිසිජලා සනහස්ලා ඔය අපේ යාළුවෝ සෙට් එකම කලබල වෙන්න එපා. දැනට දෙවෙනි පාඩම ඕනේ ෆිසිකල් හෙට ආවම යාළුවන්ට print කරපු නෝට් එක ලැබෙනවා. ඔන්ලයින් යාළුවෙකුට soft copy එක හෙට දවසින් පස්සේ බලා ගන්න පුළුවන්. හොඳේ? හරි. එන්නකෝ මේ මම ඕන නෝට් එක ෂෙයා කරගන්න හදන්නේ. හරි බලන්න පුතා. මෙන්න ෆුල් ස්ක්‍රීන් දාන්නම් මම. මේ තියෙන අපේ නෝට් එකනේ. ඔය තියෙන අපේ නෝට් එක. ඕකේ ඔය හතරවෙනි පැත්ත. මේ පැත්තේ වැඩි ඉවරයිනේ අපි. හතරවෙනි පැත්තේ වැඩි ඉවර කරා. ඊට පස්සේ පස්වෙනි පැත්ත. පස්වෙනි පැත්තෙත් ඔව් සත්ව විදත්‍යත් පටන් ගන්න ඒ ටිකත් ඉවරයි. මං හිතන්නේ තියෙන්නේ 6වෙනි පැත්තේ මෙන්න මේ භෝජන විලාසය අනුව සත්ව විදත්‍ය කියන තැන. මම පොඩ්ඩක් ආපස්සට යනවා. ආපස්සට ගිහලා පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නම්. හැරෙන්නකෝ ස්ක්‍රීන් එකට කවුරුත්. ඔන්ලයින් යාළුවන්ට මාව පේනෝනේ පොඩි ස්ක්‍රීන් එකේ පුතාලා දූලට. හරි. බලන්න අපේ පරිසරයේ ඉන්න සතුන් එකිනෙකට වෙනස් කියලා ලොකු කතාවක් ගිය සතිය කරා. දැන් උදාහරණයක් ලෙස සර්පේකුයි නයෙක් සහ මුවෙක් සලකන්නද? නයයි මුවයි. නයාගේ කොරපොතු තියෙන මුවාගේ කොරපොතු තියෙනවද? නෑ. මුවාගේ ලෝම තියෙන නයාගේ ලෝම තියෙනවද? නෑ. එතකොට මුවාට බාහිර කම්පෙති තියෙනෝ එළියට ආපු කම්පෙති තියෙනෝ සර්පයට එහෙම තියෙනවද? නෑ. එතකොට මුවාට අත්පාද බාහු තියෙනවා සර්පයන්ට එහෙම තියෙනවද? නෑ. මුවාගේ දේහේ හැඩයයි සර්පයේ දේහේ හැඩයයි හාත්පසින්ම වෙනස්. ඉතින් ওই විදිහට පරිසරයේ ඉන්න සතුන් සංසන්දනය කරනකොට එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ තමයි තියෙන්නේ. තියනවා නේද?
ඒ විදිහට එකිනෙකට වෙනස් වූ සතුන් පැවතීමට අපි කිව්වේ සත්ව විවිධත්වය. ඔන්න චූටි මතක් කිරීමක් කරේ. ඉතින් ওই සත්ව විවිධත්වය අපි ප්‍රධාන මාතෘකා පහකට කැඩුවා. ඒ මාතෘකා පහ තමයි පළවෙනි මාතෘකාව ජීවත් වන පරිසරය අනුව සත්ව විවිධත්වය. නේ? ජීවත් වන පරිසරය අනුව සත්ව විවිධත්වය. ඊට පස්සේ සංචරණ ක්‍රමය අනුව සත්ව විවිධත්වය. ඊට පස්සේ භෝජන ක්‍රමය අනුව සත්ව විවිධත්වය. හතර භෝජන විලාසය අනුව සත්ව විවිධත්වය. පහ බාහිර ලක්ෂණ අනුව සත්ව විවිධත්වය. තේරුණාද? මේකෙන් අපි ඉවර කරේ මේක ඉවරයි. මෙයත් ඉවරයි. මෙයත් ඉවරයි. අපි ඉන්නේ මෙන්න මෙතන. උතන තමයි ඉන්නේ. ඔන්න දැන් හැමෝම පාඩමට ඇතුල්ලා පාඩම ළඟටම ඇවිල්ලා ඉන්නේ. හරි? දැන් මම ඕන තොරතුරු කියන්න පටන් ගන්නවා. අපි පොඩ්ඩක් මතක් කරගෙන යන්කෝ මේක උගන්නපු ටික නිසා ජීවත් වන පරිසරය අනුව සතුන් ජීවත් වන පරිසරය අනුව සතුන් අපි කාණ්ඩ කීපයකට බෙදුවා. මතක් කරන්නකෝ ගිය සතිය අවසානට උගන්නපු ටික. මම දැන් කියනෝනේ මේ පාඩමෙන් ටෙස්ට් එකකුත් තියෙනවා කියලා, විභාගයකුත් තියෙනවා කියලා. ඒතර විභාගයටත් හොඳට බලා ගන්න වෙනෝනේ මේ ටික. තේරෙනව නේද? හරි හොඳට අහගන්න. බලන්න පුතේ මේ ජීවත් වන පරිසරය අනුව සතුන් අපි එදා බෙදුවා කාණ්ඩ කීපයකට. ඒවට උදාහරණත් මේ වගුවේ ඉස්සරහින් තියෙනවා. ඒ කාණ්ඩ ටික විතරක් මතක් කරගෙන යන්නකෝ. එක භෞමික සතුන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ගොඩබිම පරිසරයේ ඇවිදලා කියලා බඩගාලා ඉන්න අය. උදාහරණ දෙවියා, අලියා, සාමාන්‍ය සර්පෙයින්, හරි සාමාන්‍ය සර්පෙයින්. නයා පොළඟා, ගැරන්ඩියා, පිඹුරා ඒ කට්ටිය. දැන් දිය නයා කිව්වම වතුරේ ඉන්නව හරි. තේරුණා නේද? තව අර ඉන්නවා මුහුදේ ඉන්න මුහුදු නයි ඉන්න වාලක්කඩියන් කියලා කියන්නේ මුහුදු නයි ඉන්නව. මුහුදු ජලයේ ඉන්න. මුහුදු නයි වාලක්කඩියන් කියලා සාමාන්‍ය විහාරය කියන්නේ. මේ දීවරයන්ට එහෙම ඈත මුහුදු වල අහුවෙලා තියෙනවා. මුහුදේ ඉඳෙද්දි. හරි? ඔව් මුහුදු නයි දන්නේ නැද්ද? එහෙම ඉන්නව කියලා. හරි. එතකොට එහෙම නැතුව සාමාන්‍ය සර්පෙන ඉන්න ගොඩබිමනේ. අන්න ගොඩබිම ඉන්න සතුන්ට අපි කියව භෞමික සතුන්. එතකොට සමහර සතුන් ඉන්නවා ජලයේ. අපි උන්ට කියන්නේ ජලජ සතුන්. මත්ස්‍යයින් ඇතුළුව තවත් අය. ඔය තියෙන ඉස්සරහ උදාහරණ ඔක කතා කරානේ. රුක්කැස් සතුන්. සමහර සත්තු ඉන්නේ ගස්වල කඳ මත බෙන හාරගෙන මේ අර ඔව් කොට්ටෝරුවා ගිරව් එහෙම බෙන හාරගෙන ඉන්නේ. එතකොට ඔය ඇහැටුල්ල වගේ ගත්තොත් ශාක පත්‍ර මත අතු මත ඉන්න. ඒතර රුක්කැස් සතුන්. ලේන වඳුර මේ ඔක්කොම ගස්වල කඳන් මත අතු මත වැඩිපුර වාසය කරනවා නම් අපි කියන රුක්කැස් සතුන්. පාංශු සතුන්. පස හාරනකොට පස් අංශු අතර අර ගුල් තුල ඉන්නෝ. ගැඩවිලා හැම හම්බෙනෝ, බින්කුණ්ඩ බින් උර ඒ කට්ටිය හම්බෙනෝ. තව සෙට් එකක් ඉන්න මේ ඉස්සරහ කිව්වා. වායව සතුන්. වායව සතුන් කියලා කියන්නේ අර වාතය තුල පියාසර කරමින් ඉන්න සතුන්. ඒ කියන්නේ වැඩිපුරම වායව පරිසරයේ ඉන්නේ. මැස්සා, පක්ෂීන්, සමහර පක්ෂීන් ඉන්නෝ අර මුහුදු සාගර තරණය කරමින් ඈත රටවලට පියාසර කරන අය. ඉතින් යාළුවා එක දිගට පැය ගණන් පියාසර කරන අවස්ථා තියෙනවා. ඒතර වායු පරිසරය තමයි වැඩිපුර උන් ඉන්නේ. ඒතර පක්ෂියා මැස්සා ඉව හරි. ඊට ඔය ටික කතා කරලා ඉවර කරානේ. ඊට සංචරණ ක්‍රමය අනුව මම උගන්වන්න ගියේ නෑ. මොකද හේතුව සංචරණය කියලා කියන්නේ කිසියම් ජීවියෙක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම. ඕක අපි කතා කරා චලනය කියන මාතෘකාව යටතේ. ඇවිදීම, පියෑඹීම, බඩගා යාම, පිහිනීම, පැන යාම, ඒවට වැදගත් වෙන සංචරණ උපාංග උදාහරණ සතුන් ඔක්කොම කතා කරා අර චලනය යටතේ. ආයෙ මම නිකන් නෝට් එකක් අරගෙන මෙතන පුරවන්න ඕනේ නෑනේ. ඒකයි මම මෙතන කිව්වා සතුන් විවිධ සංචරණ ක්‍රම පෙන්වන අතර ඒවා මීට ඉහතදී සාකච්ඡා කර ඇත. ඒ සාකච්ඡා කරපු තැන තමයි මේ පාඩමේ මුල අපි කතා කරා ජීවින් පෙනෙන ලක්ෂණ යටතේ චලනය කියන ලක්ෂණය ඉතින්දි කතා කරා. ඒක නිසා මම කිව්වා චලනයේ මාතෘකාව බලන්න. ආයෙමත් මේ නෝට් එකේම තියෙනවා උඩ. ඊට භෝජන ක්‍රමය අනුව ගිය සතිය අන්තිම කතාරේ භෝජන ක්‍රමය අනුව. පුතා සමහර සත්තු ඉන්නවා කියලා කිව්වා ගොදුරක් ආහාරයක් කට ඇතුළට අරගත්තාම කෙලින්ම ගිලිනවා.
මුකුත් විකන්නේ හපන්නේ මුකුත් නැහැ කෙලිම ගිලිනවා. දැන් සර්පයින් එකනේ කරන්නේ. සර්පයින් කරන්නේ ඔව් කට ඇරියා ගොදුරු කොහොම හරි කට ඇතුළට ඇතුල් කරගත්තා නේ ගිලලා දැම්මා. ඔව් ගෙම්බා හරි. සමහර සතුන් එහෙම නෙමේ ආහාරයක් කට ඇතුළට අරගෙන විකනවා. විකලා කුඩා කොටස් බවට පත් කළා. අපි එහෙමනේ. ඊට පස්සේ තමයි ගිලින්නේ. ඒක නිසා අර භෝජන ක්‍රමය අනුව අපි සතුන් බෙදද්දී එක වර්ගයක් කැඩුවා විකා ගිලීම සිදු කරන සතුන්. ආහාරයක් විකලා තමයි ගිලින්නේ. පුතේ. තව ජීවි කොට්ටාශයක් අපි ගත්තා නොවිකා ගිලීම සිදු කරන සතුන්. කෙලින්ම ගිලිනේ. ඔය දෙකටම අදාළ වෙන්නේ නැති. ඔය දෙකටම අදාළ වෙන්නේ නැති. සතුන් අපි දැම්මා යුෂ උරා බීම සිදු කරන සතුන් ලෙස. ඒ කියන්නේ දැන් අපි කවුරුත් දන්න මදුරුවා මං කිව්වනේ එදා මදුරුවගේ පිරිමි සතා හරි අහිංසකයි ඌ කරන්නේ කැලෑවේ ශාක යුෂ මත යැපෙන එක. නමුත් මදුරුවන්ගේ ගෑනු සතුන් තමයි මිනිසුන් ළඟට ශීරපායි සතුන් ළඟට ඇවිල්ලා සමසිදුරු කරලා රුධිරය උරාගෙන බොන. ඒකට වැදගත් වෙන්නේ උගේ අර දේහේ පූර කෙලවර තියෙනවා නිකන් මෙහෙම තුඩක් වගේ දැකලා ඇති මේකට කියන්නේ ශුණ්ඩාව. ශුණ්ඩාව උදව් කරගෙන අපේ සම වෙනත් ශීරපායි සතුන්ගේ සම සිදුරු කරලා රුධිරය උරාගෙන බොන. ඒතර මූටත් ශුණ්ඩාව තියෙනවා සමනලයටත් තියෙනවා නේ ශුණ්ඩාව තියෙනවා. ඊට අමතරව දැන් පැණිකුරුල්ල ගත්තොත් පැණිකුරුලට ශුණ්ඩාවක් නැහැ ඌට අර තියුණු හොටයක් තියෙනවා හොඳට පුෂ්ප ඇතුළට මල් ඇතුළටම හොටේ ඇතුල් කරලා යුෂ ටික උරාගෙන බොන්න. ඉතින් මේ ටිකත් කතා කරා යුෂ උරා බීම සිදු කරන සතුන් කියලා. දැන් තියෙන්නේ හතරවෙනි ක්‍රමය. දැන් මම බෝඩ් එකට එන්න හදන්නේ භෝජන විලාශය අනුව සත්ව විදත්තය. භෝජන විලාශය අනුව සත්ව විදත්තය. හරි. දැන් එන්න බෝඩ් එක පැත්තට. මේක බබින්ට වෙනස් වෙනවා. හරි. එහෙනම් අපි කතා කරන අලුත් කොටස තමයි භෝජන ක්‍රමය. භෝජන ක්‍රමය අනුව සත්ව විදත්වය. පුතාල ඔය ශිෂ්‍යත්ව පන්තිදි පවා ඉගෙනගෙන තියෙනවා සමහර සතුන් ගත්තාම ශාකමය ද්‍රව්‍ය පමණමයි ආහාරට ගන්න. ඔව් එහෙම අයට කියනවා ඔය කියන්නේ උත්තර ශාක භක්ෂක සතුන්. සමහර සතුන් ඉන්නවා ශාකමය දේවල් ආහාරට ගන්න සත්වමය දේවල් විතරමයි ආහාරට ගන්න. දැන් කොටියට බඩගිනි වුණා කියලා ගොදුරුවක් අල්ලගන්න බැරි නම් මුවෙක් හරි හාවෙක් හරි මුෙක් හරි සතෙක් අල්ලගන්න බැරි නම් ඌ ගහකට නැගලා පළතුරු කඩාගෙන කනවද? නෑ. ඔව්. එතකොට ඌ ශාකමය දේවල් ආහාරට ගන්නෑ කෙලින්ම මාංශමය දේවල් පමණයි. එහෙම සතුන්ට කිව්ව මොන භක්ෂකද? මාංශ භක්ෂක සතුන්. දැන් මුවා ගාවින් යනවා පොඩි ගෙම්බෙක් පැනගෙන යනවා. පැනලා අල්ලගෙන කනවද? නෑ. ඌ කවදාවත් සත්වමය දේවල් ආහාරට ගන්නෑ. මාංශමය දේවල් ඌ කන්නේ අර ලපටි ශාක පත්‍ර ඉව තමයි කන්නේ. ඒතර මුවා ශාක භක්ෂක. දිව්‍ය කොටිය සිංහයා මාංශ භක්ෂක. අපි අපි හරි අපි කන බත් පිඟාන ගැන සලකන්නකෝ. බත් පිඟානේ බත් තියනවා කියලා කියන්නේ සහල් ඇට නේද? වී ඇට නේද? ශාකමය දේවල් නේද? අපි හරි පරිප්පු ඔව් මාළු කෑල්ලක් තියෙනවා කියන්නේ එතනින්ම මාංශ පැත්තට එනව නේද? එහෙනම් අපි ශාකමය දේවලුයි මාංශමය දේවලුයි දෙකම ආහාරට ගන්න. එහෙනම් අපි මොන භක්ෂකද? සර්ව භක්ෂක. හරි? එතකොට මේ බෙදා දැක්කීම පුතාලා මීට කලින් අහලා ඇති. භෝජන ක්‍රමය අනුව සතුන් බෙදෙනවා ප්‍රධාන වර්ග තුනකට. එක ශාක භක්ෂක, දෙක මාංශ භක්ෂක, තුන සර්ව භක්ෂක.
දැන් ඔන්න අපි පොඩි නිකන් මේ ඒතර ශාකභක්ෂය කියලා කියන්නේ මේක දන්නවනේ. ශාකමය ආහාර පමණයි. පමණයි. මේවා විතරයි ආහාරට ගන්න. ශාකමය ආහාර පමණයි කියනකොට මෙහෙම හිතන්න. දැන් සමහර සත්තු ගිල ගස් පිටින් කන්නේ නැහනේ. දැන් ලේනේ ගිල අඹ ගහම කන්නේ නැහනේ. අඹ ගෙඩිය කන. හරක් නම් උලා කනකොට අර තනකොළ ගහම ඇදලා අරගෙන පුළුවන් තරම් උපරිමේ කනවා. මුළු ගසම ආහාරට ගන්න. ඒතර සම්පූර්ණ ගසම හෝ සම්පූර්ණ ශාකෙම හෝ පුතා සම්පූර්ණ ශාකයේම හෝ ශාක කොටසක් ආහාරට ගන්න සතුනේ. දැන් ලේනා අඹ ගෙඩිය විතරයි කන්නේ. peer ගෙඩිය විතරයි. ඒක ශාකමය කොටසක්නේ. එතකොට දැන් සමහර සතුන් ඉන්නෝ සමස්ත ශාකෙම කුඩා පැලෑටි වර්ග සම්පූර්ණ ශාකෙම කාලා දානවා. එතකොට සම්පූර්ණ ශාකමය හෝ ශාකය හෝ ශාක කොටසක් ආහාරට ගන්නවා අපි කියන මොන භක්ෂ කියලාද? ශාක භක්ෂක. හරි. ඊට පස්සේ මාංශ භක්ෂක. මාංශ භක්ෂක. මාංශමේ දේවල් පමණයි. මස් කුට්ටියක් අඳින්නම්කෝ. මාංශමේ දේවල් පමණයි. මානේ මස්. ඒ කියන්නේ සම්පූර්ණ සතා දැන් ගෙම්බ සෝරි සර්පයා ගිහිල්ලා ගෙම්බගේ අණ්ඩෙන් අණ්ඩ ගලව කන්නේ නැහනේ. ඒ කණ්ඩක් කාලා මට බෑ කියලා යනවා. එහෙම නැහනේ. කෙලින්ම සම්පූර්ණ ගෙම්බම ගිලලා දානවා. උදාහරණට සම්පූර්ණ සත්‍යයම ගිලින අවස්ථාවකේ සර්පය විසින් සම්පූර්ණ ගෙම්බම ගිලිනවා. දැන් දිවියෙක් ගිහිල්ලා කුළුහරක්ගේ පස්සේ එලවල ගිහිල්ලා කුළුහරක් කියලා කියන්නේ දිවියට වඩා ලොකුයිනේ. ඌ ගිහිල්ලා ඇත්තටම දැන් කුළුහරකගේ දේහේ සයිස් එකයි දිවියගේ සයිස් එක ගත්තාම ඇත්තටම මේ දිවිය පොඩි. ඒතර සිරුරෙන් ෆයිට් එක තියෙනවා නම් අනිවාර්යෙන් දිවිය පරාද වෙනවා. නමුත් දිවිය ගිහිල්ලා දැකලා තිය අර ලූ බැඳගෙන ගිහිල්ලා ඌ කෙලින්ම පයින්නේ කොහොම හරි පිටට පැනලා හරි කොහොම හරි පිට අල්ලගෙන හිටර කවදාත් කුළුහරක මරන්න බෑ. ඌ කොහොම හරි බිමට වැටිලා හරි උත්සාහ කරනවා අර කුළුහරකගේ බෙල්ල මෙතන හිර කරන්න. දැන් අපේ උනත් මෙතන හිර කරාම උස්ම ගන්න බෑනේ. ඒතර දැන් කුළුහරක කොච්චර ලොකු වුණත් ඌ කොහොම හරි ඇඟට පැනලා වටේ කර කැවිලා හරි කොහොම හරි ගිහිල්ලා මෙතන තමයි එල්ලෙන්නේ. මෙතන එල්ලුනාම මේ මෙතනින් අල්ලගත්තාම උගේ අර ප්‍රාදනක දත් දෙකයි මේ යටියන් දත් එක්ක මෙහෙම තියලා තද කරගත්තා. ඌ ඒක අතාරින්නේ නැහැ. සමහරට කුළුහරක මෙහෙම වනනවා. දිවිය මෙහෙම යනවා. හරිද? ඌ ඒ තතාරින්නේ නැහැ. කොහොම ගිහලා කොහොම හරි කරකවලා ඉතින් අර බෙල්ල තද වෙනකොට උස්ම ගන්න බැරිනට ඌ වැටෙනවනේ. වැටුණට පස්සේ තවත් උගේ ඇඟ උඩට පැනගෙන මේක තද කරලා කොහොම හරි බෙල්ල තද කරලම තමයි මරන්නේ. නැතුව මේ උගේ ගිහිල්ලා මෙහි අඬක් දෙනවා කියලා කඩලා ගන්නෙ. මෙහි දෙනවා කෑල්ලක් එහෙම කෑලි කපලා එහෙම කන්නේ නැහැ. ඌ කෙලිම බෙල්ලෙන් මල්ලලා මරාගෙන තමයි. හැබැයි මරාගෙන දිවියට පුළුවන්ද කුළුහරකම කන්න පුළුවන්ද? බෑ. එහෙම බෑ. ඌ ඒතර ෆ්‍රිජ් එක තියාගෙන කනවද නෑ කැලෑවේ එහෙම දේවල් නෑනේ. රයිට්. එතකොට ඌ කරන්නේ අර කුළුහරකගේ දේහේ කොටසක් කනවා. ඉතින් අර තව දිවියෝ වට වෙනවා. තව සතුන් එනවා මාංශ භක්ෂක සතුන් ඇවිල්ලා සම්පූර්ණයෙන් මේ මාංශමය කොටස් ආහාරයට ගන්න. එතකොට මේ අපි කියනවා සම්පූර්ණ අලියා කියලා කියන්නේ ශාක භක්ෂකනේ. පුළුවන්. පිඹුරෝ කියලා කියන්නේ කෙලින්ම අර පොඩි සත්තු ගිලින්නේ. ගෙදර ඉන්න නම් සමහර ඔය කැලෑවට ආසන්න නිවෙස් වල ඉන්න නම් ඇති කරන බලු කුක්කෝ එහෙම උන් ගිලලා යනවා. හාවෝ එහෙම අරගෙන යනවා. සත්තු එහෙම ඔක්කොම අරගෙන යනවා. රයිට්. හරි. අරගෙන නෙමෙයි ගිලලම යන්නේ. මේ එතකොට අර සර්පය විසින් ගෙම්බා ගිලා දැමීම සම්පූර්ණ සත්වෙම ගිලා දැමීම දිවියා විසින් අර මානේ දිවියා විසින් කුළුහරකගේ දේහේ කොටසක් තමයි ආහාරට ගන්න. ඒක නිසා අර සම්පූර්ණ සත්වයාම හෝ සත්තාගේ දේහෙන් කොටසක් පමණක් ආහාරට ගන්නා සතුන් අපි කියන මාංශ භක්ෂක සතුන්. සර්ර භක්ෂක සතුන් කියන්නේ ඔය දෙගොල්ලටම අයිති. සෝරි. මේ දෙකේ අතරමැද අවස්ථාවක් වගේ. ඒ කියන්නේ ශාකමේ දේවලුත් ආහාරට ගන්නෝ. ඔව්. මාංශමේ දේවලුත් ආහාරට ගන්න. ඒක නිසා තමයි සර්ර භක්ෂක.
දැන් මම පොඩි අභ්‍යාසයක් කරන්න හදන්නේ පුතාලා උත්තර දෙන්න. පුතා, ඔයාලා උත්තර දෙන්න. නෝට් එක වහන්න. ඔන්න ඔන්ලයින් යාළුවෝ සූදානම් වෙන්න. ඔන්න මං කැමරා ඔන් කරන්න හැමෝම යාළුවෝ ටික පොත් වහන්න. හරි. හරිද සූදානම්ද? හරි. මම කියන සත්‍යය ශාක භක්ෂකද මාංශ භක්ෂකද සර්ව භක්ෂකද කියලා කියන්නයි ඕනේ. පළවෙනි අවස්ථාව. අපි පටන් ගමු ණයෙක්ගේ. ණය. කොබලන ශාක භක්ෂක කියන යතුසන්. මාංශ භක්ෂක කියන යතුසන්. සර්ව භක්ෂක කියන යතුසන්. හරි. උත්තරේ මාංශ භක්ෂකයි. එක හරි. ඊට පස්සේ අශ්වය ශාක භක්ෂක කියන යතුසන්. මාංශ භක්ෂක කියන යතුසන්. අශ්වයේ ගිහිල්ලා දිවියෙක් මරාගෙන බිම දාගෙන කනවා. එහෙම වෙන්නේ නැහැ නේ අශ්වය. හරි. මාංශ භක්ෂක සර්ව භක්ෂක කියන නෑ නේ. ඊළඟට මට කියන්න වඳුරා ශාක භක්ෂක කියන යතුසන්. අත් පහක් දාන්න. මාංශ භක්ෂක කියන අය වඳුරේ ගිහිල්ලා මේ පොඩි සතෙක් අල්ලගෙන කර තියාගෙන එනවා ඇවිල්ලා කන්න. මාංශ භක්ෂක නෙමෙයි. සර්ව භක්ෂක කියන යතුසන්. ඔන්න උත්තර දෙකක් තියෙනවා. කණ්ඩායමක් වූ ශාක භක්ෂක කණ්ඩායමක් කියන සර්ව භක්ෂක. හරි. අත් පහක් දාන්න. වඳුරෝ ගස්වල තියෙන පළතුරු වර්ග ඕව කඩාගෙන විනාශ කරලා ඒවත් කාලා වතු පිටින් විනාශ කරනවා. හරි. ශාකමේ දේවල් අහට ගන්න. හැබැයි වඳුරා මෙහෙම දේවල් කරනවා. තමන්ගේ රංචුවේම ඉන්න අයගේ සිරුරේ ඉන්න කිනිතුල්ලු එහෙම අල්ලගෙන කනවා. උකුණු එහෙම ආහාරට ගන්නවා. කිනිතුල්ලු ආහාරට ගන්නවා. එහෙනම් වඳුර මොන භක්ෂකයේද? සර්ව භක්ෂකයෙක්. හරි. ඊට පස්සේ මට දෙන්න ලේනා. පොත බලන්නේ ලේනා. ශාක භක්ෂක කියන යතුසන්. ලේනා. ශාක භක්ෂක කියන යතුසන්. මාංශ භක්ෂක කියන යතුසන්. ලේනේ ගිල සර්පෙක් කල්ලන් කනවා. සර්ව භක්ෂක කියන යතුසන්. හරි. පුතා වඳුර සර්ව භක්ෂක වුණාට ලේනත් සර්ව භක්ෂකයි. හරි හරි. ඇයි ලේනා පළතුරු වර්ග අහට ගන්න අතරේ දැකලා තියදාර සමහර kuruminiyෝ එහෙම වේයෝ කනවා kuruminiyෝම ඔව් kuruminiyෝ එහෙම ආහාරට ගන්නවා. ඌ පළතුරු කොහොමද අඹ peer කනවනේ. සර්ව භක්ෂකයි. ඊළඟට මට උත්තර දෙන්න මීයා ශාක භක්ෂක කියන යතුසන්. මීයා සර්ව භක්ෂක කියන යතුසන්. අත්පද්දා මාංශ භක්ෂක කියන යතුසන්. පුතාලා දැක් අහලා ඇති මෙහෙම දෙයක්. ගෙදර එහෙම සමහර ගල්වල මීයෝ ඉන්නවා. අම්මා රැයට කියනවා මේ අද මාර වැඩක් නේ වෙලා උදේ වෙලාව කියන අද මාර වැඩක් නේ වෙලා තියෙන්නේ ඊයේ රෑ. ඔව්. මේ උදේ අවදි වුණාම අම්මා කියනවා මේ ඊයේ රෑ කුස්සියට මීයා ඇවිල්ලා පුතේ ඊයේ රෑ තාම කිව්වේ නෑ ශාක භක්ෂකද සර්ව භක්ෂකද කියලා තාම කිව්වේ නෑ. මීයා මේ උදේට අම්මා කියනවා ඊයේ රෑ මීයා ඇවිල්ලා කුස්සියට කෙසේ ගෙඩි වගේක් තිබුණා එළියේ ඒකත් කෙසේ ගෙඩිත් කාලා යන ගමන් කරවල බාගෙත් අරන් ගිහිල්ලා තමයි තියෙන්නේ.
ඒතර උන් කරවල අරන් ගිහිල්ලා හුරුතල් කරන්නේ නැහැ කරවල කනවා. ඒතර කරවල කියලා කියන්නේ මාංශමය දේවල්. කෙසේකෙදි ශාකෙමෙ දේවල් ඊතරම සාරවයි. යන අතරේ සබන් කෑල්ලක් තියෙනවා ඒකක් කාලා තමයි යන්නේ. අර දැන් මේ දුව කිව්වේ ජිනුලි කිව්වේ අපේ ගෙදර සබන් කනවා කියලා. උන් කන්නේ නැද්ද යන්නේ. සබන් කන එක චීස් කන එක අහන්න දෙයක්. හරි. මේ සමහර ගෙවල් වල ඉන්න දැන් පූසෝ ඇති කරන්නේ මීයාගෙන් බේරගන්නනේ. සමහර මීයෝ පූසෝ යාළුයි. උන් දෙන්න කතා කරන. උඹ මචං මං දවල් කෑම කාලා මේ ටික බලාගෙන උඹ රැට ඇවිල්ලා කාපන්. උන් සමහර පූසෝ මීයෝට බයයි. මීය එනකොට පූසෝ නිකන් දැක්කේ නැහැ වගේ අයින් වෙනවා. හරි. අර සමහර ලොකු මීයෝ එහෙම එනකොට පූසට බය ගිහිල්ලා අල්ලන්න අරු වෙයිලා මගේ බෙල්ල තද කරයිද දන්නේ නැහැ කියලා ඌ පැත්තකට වෙලා ඉන්නවා. එහෙම ඉන්නවා. අර ඔය සමහර පූසෝ බයයි. හරි. ඒ ටොම් ඇන්ඩ් ජෙරි නෙමෙයි මේ කියන්නේ. හරි. බලන්න. එහෙනම් මේ මීයා ගත්තාම මොන භක්ෂකයිද? සර්ව භක්ෂකයි. ගෙදර ඉන්න බලු කුක්කා සර්ව භක්ෂකයනේ. ඌ බතුත් කනෝ මස් මාළු නැත්තම් සමහර ඌ කන්නේත් නැහනේ. සර්ව භක්ෂකයි. පූස සර්ව භක්ෂකයි. බත් කනවා මස් මාළු කරවල ඒව කනවා සර්ව භක්ෂකයි. නේ? මට කියන්න තව එක උදාහරණයක්. කපුටා කපුටා ශාක භක්ෂක කියන අයතුස්සන් මාංශ භක්ෂක කියන අයතුස්සන් කවුරුවත් නෑ සර්ව භක්ෂක කියන අයතුස්සන් හරි කපුටෝ උණු වලට ගිහිල්ලා බත් ඇටත් ඒවත් අහුලගෙන කනවා ඉඳුල් මස් මාළු ඒවත් කනවා සර්ව භක්ෂක ඔව් පළතුරුත් කනවා මට ඊළඟට කියන්න කුකුලා හරි කිකිලි හරි මාංශ භක්ෂක කියන අයතුස්සන් මාංශ භක්ෂක පණුව හිඳගෙන කනෝනේ ශාක භක්ෂක කියන අයතුස්සන් ආයතන මෙතර පණුව හිඳගෙන කනවා නම් ශාක භක්ෂක ඉන්නේ සර්ව භක්ෂක කියන අයතුස්සන් හරි සහල්ලට ඒවත් කනෝ දාන්න ඒව වර්ගත් කනවා ශාකමේ දේවල් පණුවොත් ඇහිඳගෙන කනවා ඔව් ඒක නිසා අපි කියන සර්ව භක්ෂක එහෙනම් අපි යමුද කොබලන්නේ ඒක තේරුණා අයතුස්සන් ශාක භක්ෂක සර්ව භක්ෂක මාංශ භක්ෂක හරි එහෙනම් අපි ඒක හයිලයිට් කරගන්න යමු ගන්න නෝට් එක අතට ගන්න නෝට් එක පුතේ අතට කියනවා සතුන් කෝ හරි ඔව් බලන්න පිටු අංක තියෙන්නේ 6 වෙනි පැත්තේ පිටු අංක 6 ඔව් නෑ අලුතෙන් දීපේක නෙවෙයි අලුතෙන් දෙවෙනි පාඩමනේ තාම පළවෙනි පාඩමේ කෝ බලන්න භෝජන විලාශය අනුව සත්ව විදත්තය භෝජන විලාශය අනුව සතුන් ප්‍රධාන වර්ග 3කට බෙදේ වර්ග 3 හයිලයිට් කරන්න එක ශාක භක්ෂක සතුන් දෙක හයිලයිට් කරන්න මාංශ භක්ෂක සතුන් දෙක හයිලයිට් කරන්න මාංශ භක්ෂක සතුන් දුවේ 3 හයිලයිට් කරන්න සර්ව භක්ෂක සතුන් හරි ශාක භක්ෂක සතුන් ඉස්සරහින් කියනවා ඒකත් හයිලයිට් කරන්න ශාකමය ද්‍රව්‍ය පමණක් ආහාර ගන්නා සතුන් මාංශ භක්ෂක සතුන් පැත්තේ මාංශ භක්ෂක සතුන් පැත්තේ වරහ ඇතුළේ කියනවා මාංශමය ද්‍රව්‍ය පමණක් ආහාරට ගන්නා සතුන් සර්වභක්ෂක සතුන් පැත්තේ කියනවා ශාකමය ද්‍රව්‍ය හා මාංශමය ද්‍රව්‍ය යන දෙකම ආහාරට ගන්නා සතුන් තේරුණාද හරි ශාක භක්ෂක සතුන් හයිලයිට් කරන්න එපා උදාහරණ නිකන් බලාගෙන යන් සමනලය පැණි කුරුල්ලා ගවයා මීමැස්සා මුවා හාවා අශ්වයා, අලියා,
තනකොළ පෙත්තා. මාංශ භක්ෂක සතුන් පැතරෙන් කොටියා, සිංහයා, නයා, කිඹුලා, රාජාලියා, පොළඟා, ගෙම්බා, මකුළුවා, මෝරා, උකුස්සා, වෘකයා, මැඩියා, බත්කූරා, පිබුරා, කටුස්සා, පිළිහුඬුවා. සර්ව භක්ෂක සතුන් මිනිසා, පූසා, බල්ලා, වඳුරා, කපුටා, කුකුලා, මීයා, මයිනා, කැරපොත්තා, දෙමලිච්චා, වීකුරුල්ලව. කවුද? මැඩියා. මට තේරෙන්නේ මොකද කිව්ව පුතා? ඒ අර අම්මේ කිව්වේ උභයජීවී මැඩියා. හරිද? හරි. එන්න අවසාන මාතෘකා පැත්තට මෙහෙමයි. මදුරුවගේ පිරිමි සතා ගත්තොත් ශාක භක්ෂකයි. මදුරුවගේ ගෑනු සතා ගත්තොත් ශීරපය රුධිරාගම නිසා මාංශ භක්ෂකවලට දානවා. හරි. ඊළඟට හරි. ඊළඟට අවසාන වර්ග කිරීම. මේකට මට බෝඩ් එකට යන දෙයක් නැහැ. මාතෘකා තියෙන්නේ භෝජන විලාසය අනුව නෙමෙයි බාහිර ලක්ෂණ අනුව. හැරෙනකෝ මගේ පැත්තට පුතා. කෝ හැමෝම වැඩ ඔක්කොම නවත්තන්න. පුතේ දුවේ ඊළඟට සතුන් බෙදන්න හදන්නේ බාහිර ලක්ෂණ අනුවනේ. බාහිර ලක්ෂණ අනුව. බාහිර ලක්ෂණ කෙනකොට සතෙක්ගේ දුවේ පුතේ බාහිර ලක්ෂණ කෙනකොට සතෙක්ගේ දේහේ පිරිතින තියෙන ලක්ෂණ. ඒ කියන්නේ දැන් සමහර සතුන්ට කොරපොතු තියෙනවා. සමහර ඒුන්ට කොරපොතු නැහැ. සමහර ඒුන්ට අං තියෙනවා. සමහර ඒුන්ට අං නැහැ. සමහර ඒුන්ට වලිග තියෙනවා. සමහර ඒුන්ට වලිග නැහැ. සමහර ඒුන්ට සම මත ලෝම තියෙනවා. සමහර ඒුන්ට ලෝම නැහැ. සමහර ඒුන්ට අර දේහි පූර්ව කෙලවර ශුණ්ඩාව තියෙනවා. සමහර ඒුන්ට නැහැ. එතකොට ඒ විදිහට අර බාහිර ලක්ෂණ අනුව සමහරට කම්පෙති තියෙනවා. සමහරට කම්පෙති නැහැ. තේරුණාද? පුතාලා හරි. එතකොට ඔන්න ඔය විදිහට බාහිර ලක්ෂණ අනුව සතුන් වෙනස් වෙනෝනේ. දැන් මේවෙන් ගත්තාම වර්ණය අනුව, හැඩය අනුව, ප්‍රමාණය අනුව ඒ විදිහට අපිට ආයමත් තවදුරටත් වර්ග කිරීම කරන්න පුළුවන්. එහෙනම් මේ අර ලොකු කන් දෙකක් සහිත පොඩි කන් දෙකක් සහිත. එහෙම බෙදන්න පුළුවන්. නේ? දිගටි වලිගයක් සහිත. දැන් ගවයට දිග වලිගයක් තියෙනවා. හාවට දිග වලිගයක් තියෙනවා. චූ ටිකක් නෙමෙයි පොඩි කෙලවර නිකන් කොක්කක් වගේ එකක් නේ තියෙන්නේ. මේම ඔව් එතකොට දිගටි වලිගයක් සහිත කොට වලිගයක් සහිත. එතකොට ප්‍රමාණය අනුව, හැඩය අනුව, වර්ණය අනුව එහෙමත් වර්ග කරන්න පුළුවන්. ඒක තමයි ඔය නෝට් එකේ කියලා තියෙන්නේ. බලන්න පුතේ. නෝට් එකේ කියලා තියෙන්නේ බලන්න බාහිර ලක්ෂණ අනුව බාහිර ලක්ෂණ අනුව සත්ව විවිධත්වය බලන්න. ඊතර කියනවා හයිලයිට් කරන්න දෙයක් නැහැ. බලාගෙන යන්. සත්වයෙකුගේ දේහයේ බලන්න සත්වයෙකුගේ දේහයේ පිටතින් දක්නට ලැබෙන ලක්ෂණ
බාහිර ලක්ෂණ ලෙස හඳුන්වයි. ඕනනම් ඒ බාහිර ලක්ෂණ කියන වචන විතරක් අන්ඩර්ලයින් කරන්න. බාහිර ලක්ෂණ කියන වචන විතරක් අන්ඩර්ලයින් කරන්න පුතේ. ඊට කියනවා දේහේ වර්ණය අනුව දේහයේ හැඩය අනුව දේහේ වර්ණය අනුව හැඩය අනුව උපාංග තිබීම අනුව සැකිල්ලක් තිබීම. මේ පුතා මොකද්ද මේ සැකිල්ල කියන්නේ? දැන් අපේ ඇඟ ඇතුලේ සැකිල්ලක් තියෙනව නේද? එහෙම සැකිල්ලක් තියෙන නිසා නේද අපි මෙහෙම ඍජුව ඔහොම හයියට නේ ඉන්නේ. අපිට ඇතුලේ සැකිල්ලක් නැතුණා නම් අපි ජෙලි එක වගේ ඔහොමනේ ඉන්නේ. දැන් ගැඩවිලාට එහෙම සැකිල්ලක් නැහැ. ඒකනේ මෙහෙම ඇද්දම ඇදෙන්නේ. රෝල් කරන්න පුළුවන්. කූඩැල්ලට සැකිල්ලක් තියනවද? නෑ. ඒකනේ අර කූඩැල්ලෙක් මෙහෙම ඇද්දාම රබර් එක වගේ ඇදෙනවා. ආයෙමත් ඇත්තරේ මුලින් තිබුණු තත්ත්වයටපත් වෙනවා. ප්‍රත්‍යස්ථතාවය පෙන්නනවා. හරි. 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 බලන්න. ඔව්. සැකිලි තියෙන සතුන් ඉන්නවා, සැකිලි නැති සතුන් ඉන්නවා. අපිට සැකිල්ලක් නැහැ. සෝරි තියෙනවා. සර්පයින්ට සැකිල්ලක් තියෙනවා. පක්ෂීන්ට සැකිල්ලක් තියෙනවා. හාවට මුවාට සැකිලි තියෙනවා. ඒකයි මේ සැකිල්ලක් තිබීම අනුව. කොරපතු තිබීම අනුව. රෝම තිබීම අනුව සතුන් එකිනෙකාගේ නාසයේ. එහෙනම් අපි පාඩමේ අන්තිම මාතෘකාට ආවා දෙබදුන් සුචි. ඒ ඔව් විදුලි ආන්දර තියෙනවා. ආන්දරට තියෙනවා. හරි. හැරෙන බෝඩ්ඩේ පැත්තට නෝට් එක වහන්න කවුරුත්? ෆිසිකල් දරුවොත්, ඔන්ලයින් දරුවොත් සම්පූර්ණ සටහන් පොත වහන්න. සම්පූර්ණ සටහන් පොත වහන්න. හැරෙන බෝඩ්ඩේ පැත්තට පෑන් පැන්සල් පැත්තකින් තියන්න පුතේ. වැඩ ඔක්කොම නතර කරන්න. මම එක දෙබදුන් සුචියක් බෝඩ් එකේ පොදුවේ කතා කළා. දෙබදුන් සුචි ගැන සම්පූර්ණ තියරි ටික ඉවර කරනවා. ඒකට මට විනාඩි 10ක් වගේ යන්න. ඊට පස්සේ මම පුතාට නෝට් එකේ දීලා තියෙන දෙබදුන් සුචි කීපයක් ඒක පුතාට අභ්‍යාසයක් විදිහට හිස්තැන් පුරවන්න දෙනවා. දැන්ම අභ්‍යාස කරන්න යන්න එපා. ඉස්සෙල්ලා මට කියලා දෙන්න අවස්ථාව දෙන්න. හොඳේ? ඒක නිසා හොඳට බලාගෙන පොත් වහන්න, නෝට්ස් වහන්න. ඕක පේන තියන පේනකොට නේ බලන්න. වහන්න. හරි. දෙබදුන් සුචි. මේ එතකොට අපේ හෙට දවසේ පන්ති අපි දෙවනි පාඩමේ වැඩ ඉස්සරහට යනවා. ඔව්. දැන් මේ අමතර පන්තියක් නේ. මේ අමතර පන්තියක් දැම්මේ. මට මතකයි ගිය මාසේ මාර්තු මාසේ පළවෙනි සතිය මමයි අපේ පවුලේ හැමෝමයි අසනීප වෙලා සතියක් මම නිවාඩු දුන්නා නේද? මම ඒකට කිව්වා අමතර පන්තියක් ඉස්සරහට කරනවා නිවාඩු දවසක් යොදාගෙන. ඒක වෙනුවෙන් තමයි මේ ඇත්තටම අද දවසේ කතා කරන්නේ. ඒතර මාර්තු මාසේ හානියක් වෙලා නැහැ නේ වලට. තේරෙනවනේ? මතකද සෙන්සුරාදා දවසක් නිවාඩු දුන්න මාර්තු පළවෙනි සතියේ. අපි හැමෝම අසනීප වෙලා ලෙඩ වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉඳලා මතකයි නේද? හරි. එතකොට බලන්න හෙට ඒතකොට සුපුරුදු පන්ති තියෙනවා. දැන් අද පන්ති තියලා හෙට නිවාඩු දෙනවා. අද පන්ති තියන්න ඕනේ නැහැනේ. අදත් තියෙනවා හෙටත් තියෙනවා. හරි. බලන්න අපේ මාතෘකාව දෙබදුන් සුචි. මාතෘකාව මෙහෙන් ලියන්නම් දෙබදුන් සුචි. පුතා දෙබදුන් සුචි කියලා කියන්නේ සතුන් හෝ ශාක බෙදා දැක්වීමේ ක්‍රමවේදයක්. සතුන් වෙනම බෙදනවා. ශාක වෙනම බෙදනවා. බෙදා දැක්වීමක් මෙතන කරන්න. තාම මුකුත් අර්ථ දැක්වීම මම කියලා දුන්නේ නැහැ. මම උදාහරණයක් කියලා දීලා උදාහරණය ඇසුරින් අර්ථ දැක්වීම වලට එන්නම්. හරි බලන්න. ඔන්න මම සතුන් කීප දෙනෙක් බෝඩ් එකට දාගන්න හදන්න. ලේසි තැනකින් පටන් ගමුකෝ. මුවා,
දිවියා ගැරන්ඩියා ආන්දා ඔන්න කැරපොත්ත හරි ඔන්න කිව්ව නිසා කැරපොත්ත ඇතිනේ ඔය ටික ගම් අපි මේ උදාහරණ දිවිය දැම්මම කොටිය දැම්මම එක සිංහයා සිංහයා අපි දාමු වෙන ටිකක් වෙනස් සතෙක් දාමු ගැඩවිලා දාමු ඒ වගේ එකෙක් දාලා නැහැ හරි හරි බලන්න මම මේ සත්තු ටික බෙදන්න හදන්නේ එක සැරේකට ගොඩවල් දෙකකට තමයි බෙදන්නේ ඊට පස්සේ කියයි මොකද්ද සර් පදනම කොහොමද මේ බෙදන්නේ ඔව් අපිට මේ සතුන්ගේ සිරුර ඇතුළට ගිහිල්ලා සිරුර අභ්‍යන්තරයේ දේවල් බලන්න පුළුවන්ද? ගැඩවිලේ ඇඟ ඇතුළට ගිහලා ඇඟ ඇතුළේ බලන හෘදේ තියෙන කොහෙද? මේ දේහයේ අවයව ටික තියෙන කොහෙද? එහෙම බෑනේ. ඔව් මේ සතුන්ගේ සිරුර ඇතුළට ගිහිල්ලා සිරුර ඇතුළේ තියෙන දේවල් බලන්න බෑ. ඒ කියන්නේ අභ්‍යන්තර ලක්ෂණ බලන්න බෑ. නමුත් මෙයාලා පිටතින් පේන විදියක් තියෙනනේ. මෙයාලගේ නම කියනකොටම රූපේ නිකන් මතක් වෙනෝනේ මේ වගේ කියලා. අන්නේ පිටතින් පෙනෙන ලක්ෂණ අනුව. ඒ කියන්නේ බාහිර ලක්ෂණ අනුව. බාහිර ලක්ෂණ අනුව සතුන් බෙදන්නේ හදන්නේ මම. ඉතින් ඒකට විවිධ බාහිර ලක්ෂණ පදනම් කරගන්න පුළුවන්. අපි නිකන් පොදුවේ නිකන් සාකච්ඡාව යන්කෝ. මේ සතුන් ටික මම බාහිර ලක්ෂණයක් පදනම් කරගෙන බෙදනවා මුලින්ම අපි එහෙම යම්කෝ. ඔන්න පුතාලගේ පැත්තෙන් මාව කාරණයක්. ඔව්. පාද ඇති සතුන් පාද නැති සතුන් ඔව් අන්න ඒක මම කියන්නම්කෝ දැන් දෙබිදුන් සුචිය අවසානට යද්දී ඔයාලට මේකේ ගති ලක්ෂණ ටික අනුගමනය කරන්න ඕන ක්‍රමවේදයන් ටික ගැන ඔළුවට එනවා. ඒක නිසා උදාහරණයක් හොඳට බලාගන්න. මම මෙතන ලිව්වේ පාද ඇති පාද නැති කියලා. නැතුව එක පැත්තකට පාද ඇති අනිත් පැත්තේ වරල් ඇති. එහෙම දාන්න බෑ. එක ලක්ෂණයක් පදනම් කරගෙන ඒකේ ඇති ලක්ෂණය සහ නැති ලක්ෂණය අනුව තමයි සතුන් බෙදන්නේ. හරි. පාද ඇති කොටට එනේ උන් කියනකෝ. මුවා දෙවියා ගැරන්ඩියා ඉන්නේ කොයි පැත්තටද මේ පැත්තටනේ පාද නැති ආන්දා කැරපොත්ත මේ පැත්තට පාද ඇති කැරපොත්තා ගැඩවිලා මේ පැත්තේ හරි මේ පැත්තරත් 3 දෙනෙක් ඇවිල්ලා මේ පැත්තරත් 3 දෙනෙක් ඇවිල්ලා සමානයි ඉතින්. හරි. එහෙමනම් ඉතින් එක පැත්තක් ඉවර කරමු. දැන් මෙහෙම බෙදන්න ගියාම අර සමහර විටක මේ පැත්තට සතුන් 4ක් ඇවිල්ලා මේ පැත්තට සතුන් දෙන්න නම් ආවේ මේ පැත්තනේ අඩුවෙන් ඉන්න පැත්ත ඉක්මනින්ම බෙදලා ඉවර කරන්න පුළුවන් නේ. එහෙනම් ඉස්සෙල්ලා කරන්නේ අඩුවෙන් ඉන්න පැත්ත. ඒ ටික බෙදලා ඉවරලා තමයි අර වැඩියෙන් ඉන්න පැත්තට අත තියන්නේ. තේරෙනවනේ? හරි. දැන් මේ පැත්තේ ඉතින් සමානනේ මෙතන 3 දෙනයි මෙතන 3 දෙනයි. මෙතෙන්ට යන්කෝ. මුවා දිවියා කැරපොත්ත. දැන් අවධානය යොමු කරන්න. මුවා දිවියා කැරපොත්තා. මුන් තුන්දෙනා හිතින්ම වාගෙන දේහයේ පිටතින් තියෙන ලක්ෂණ ගැන හිතන්න. ඔව් විවිධ ලක්ෂණ තියෙනවා. හරි. ඔන්න මම එක ලක්ෂණයක් පදනම් කරගත්තා මුන් ටික බෙදන්න. ලෝම ඇති එහෙනම් මම ඊළඟ ලක්ෂණය ගන්න ඕනේ මොකද පුතේ? ලෝම නැති. ඒ පුතේ මම මෙතන කියන ඔන්න දැන් ඒකත් පුතා අහපේක හොඳයි අර ආහාර ගැනීමේ ක්‍රමවේදයන් ගැන මෙතන සැලකිලිට ගන්න එපා. මෙතන අර දේහේ පේන ලක්ෂණ ගැන කියන්නේ. උන්ගේ හැසිරීම ගැන හෝ එහෙම ලක්ෂණ නෙමෙයි.
දේහි පිටින් පේන ලක්ෂණ පදනම් කරන්න. හරි. ලෝම ඇති ලෝම නැති. ඔව් අර මාංශ භක්ෂක සර්වභක්ෂක කතාවත් පදනම් කරගන්න එපා. ඒක උන්ගේ හැසිරීමේ රටාව ඒ කියන්නේ ඌගේ ජීවන විලාසයේ දෙයක්නේ. සිරුර ගැන හිතන්න. රූපය ගැන හිතන්න. හැඩය ගැන හිතන්න. එහෙම හිතලා ලක්ෂණ පදනම් කරගන්න. හොඳේ? හරි. ලෝම ඇති ලෝම නැති. දැන් මෙතන පුතේ හරි. දැන් බෑ. එහෙනම් ලෝම ඇති ගොඩට මේ පුතා දැන් ලෝම ඇති කිව්වහම අතට යන්න. ලෝම ඇති මේ පැත්තේ ලෝම නැති මේ පැත්තේ. ලෝම නැති සතුන්. ඒතර ලෝම ඇති සතුන් කිව්වහම මේ තුන් දෙනාගෙන් තමයි ගන්නෙ. ආයෙමත් මේ උඩට යන්නේ නැහැ. එහෙම වුණොත් කවදාත් අපිට බෙදලා ඉවර කරන්න බෑනේ. මේ තුන් දෙනාගෙන් ලෝම තියෙන කාටද? මුවාට තියෙනවා. දිවියට තියෙනවා. ලෝම නැති ගොඩට එනවා කවුද? කැරපොත්තා. පුතා බලන්න මෙතන තනි වෙලා තියෙන කැරපොත්තනේ විතරයි නේද? එක්කෙනෙක් තනි වෙච්ච ගමන් මෙයා තරගෙන් අයින් වෙනවා. මෙයා තවත් බෙදන්න බෑ. මෙයා බෙදනවා නම් කැරපොත්ත කෑලි දෙකකට තමයි බෙදන්නේ නේ. ඉස්සරහ කෑල්ල සහ පිටිපස්ස කෑල්ල කියලා. එහෙම බෙදන්නේ නැහැ. එක සතෙක් ආපු ගමන් බෙදා දැක්වීම නවත්තනවා. දැන් මට කියන්න මේ පැත්තේ සතුන් දෙන්නෙක් ඉන්නවා මේ පැත්තෙන් බෙදන්න. අපි මේ පැත්තේ දුවාලගෙන් අහමුකෝ ලක්ෂණ. මුවා සහ දෙවියා. අං බෑ. මෙතන හොඳ ලක්ෂණයක් තියෙනවා. තියෙනවා. තමයි අං තියෙන මුවාලේ ඉන්න. ඔව්. අං තියෙන මුවෝ ඉන්නනේ. හරි අං ඇති අං නැති ගන්නත් පුළුවන්. අං ඇති එහෙනම් බලන්න ඇති නම් ඊළඟ ලක්ෂණය මොකද පුතේ? අං නැති. අං නැති. අං නැති. එහෙනම් මේ බලන්න අං ඇති කොටට එන්නේ කවුද? මුවා. අං නැති කොටට එන්නේ කවුද? දිවියා. එහෙනම් මුවා තරගෙන් අයින් වෙනව නේද? දිවියත් තරගෙන් අයින් වෙනව නේද? මේ පැත්තේ ඔක්කොම වැඩි ඉවරයි නේද? මම ඔව් මම අභ්‍යන්තර ලක්ෂණද මෙතන පදනම් කරගත්තේ බාහිර ලක්ෂණද? පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බාහිර ලක්ෂණ තමයි පදනම් කරගත්තේ. තේරුණාද? මෙතෙන්ට ගැරන්ඩියා ආන්දා ගැඩවිලා මං දුවලට අවස්ථාව දෙනවා. දුවල බාහිර ලක්ෂණ ගැන කියන්න දේහේ. ඔව් කොරපොතු ඇති කොරපොතු නැති. ඊට වඩා හොඳ ලක්ෂණයක් යා. අපිට එක සැරේටම ආන්දව අයින් කළම දාන්න පුළුවන් නේද? වරල් ඇති වරල් නැති දාපු ගමන් කෙලින්ම නේ. එතනින් ආන්දව තනි කර ගන්න පුළුවන්. එහෙම ලේසි තැන් වල නිකන් කමන්නේ. කොරපොතු ඇති කොරපොතු නැති කමන්නේ. හරි ගම්මුකෝ. එහෙනම් මෙන්න බලන්න. වරල් ඇති එහෙනම් අනිත් පැත්තේ තියෙන වරල් නැති සතුන්. වරල් ඇති සතුන් කියන්නකෝ. වරල් ඇති සතුන් කවුද? ආන්දා. වරල් නැති උන් කවුද? ගැරන්ඩියයි ගැඩවිලා. කවුද තරගෙන් අයින් වෙන? ආන්දත් තරගෙන් අයින් වෙනව නේද? ගැරන්ඩියයි ගැඩවිලායි දෙන්නම දිගටයි. ඔව් දිගටයි. හරි. මෙතන ප්‍රසිද්ධ ලක්ෂණ තියෙනවා. ගැරන්ඩිය සර්පේ කොරපොතු තියෙනවා. ගැඩවිලාට කොරපොතු නැහැ. එහෙනම් ගැරන්ඩිය පැත්තේ ලියනවා මම කොරපොතු ඇති. එහෙනම් ඊළඟ ලක්ෂණය මොකක්ද දෙන්න ඕනේ? කොරපොතු නැති. කොරපොතු නැති.
කොරපොතු ඇති ගොඩේ ගැරන්ඩියා කොරපොතු නැති ගොඩේ ගැඩවිලා. හරිද? ඔක්කොම සතුන් බෙදලා ඉවරයි නේද? කෙලවරකට ඇවිල්ලා තියෙන එක සතා ගන්න ඇවිල්ලා නේද? දෙබඳුන් සූචිය ඔච්චරයි. එහෙනම් දෙබඳුන් සූචියක් කියන්නේ මේ මම කතා කරේ සතුන්ට අදාළවනේ. එතකොට මේ සතුන්ගේ බෙදා දැක්වීමක් මේ තියෙන්නේ. මේ වගේ මට ශාක වර්ග කීපයක් අරගෙන ගස්වැල් කීපයක් අරගෙන ඒකත් බෙදන්න පුළුවන් නේ. එහෙනම් දෙබඳුන් සූචියට අපි සතුනුත් බෙදා දක්වනෝ ශාකත් බෙදා දක්වනවා. දැන් දෙබඳුන් සූචියකට අර්ථ දැක්වීම කියන්න හදන්නේ දෙබඳුන් සූචියක් කියනෝ කිසියම් ඒ කියන්නේ ජීවීන්ගේ බාහිර ලක්ෂණ පදනම් කරගනිමින් බාහිර ලක්ෂණ පදනම් කරගනිමින් බාහිර ලක්ෂණ පදනම් කරගනිමින් එහි ඇති බව හෝ නැති බව අනුව එහි ඇති බව හෝ නැති බව අනුව ඇති බව හෝ නැති බව අනුව ඇති බව හෝ නැති බව ඇති බව හෝ නැති ඇති බව හෝ නැති බව අනුව ජීවීන් වර්ග කර දැක්වීම දෙබඳුන් සුචි ලෙස හැඳින්වේ. මේ අර්ථයේ ශාකත් බෙදෙනවා සතුනුත් බෙදෙනවා. කොබලන් තේරෙන්නේ නැතුසන්? ඊට පස්සේ ඇහුවොත් මේ දෙබඳුන් සුචියක තියෙන ප්‍රසිද්ධම ලක්ෂණයක් ප්‍රධානතම ලක්ෂණයක් තමයි පදනම් කරගන්නේ ජීවීන්ගේ ඇතුලේ තියෙන අභ්‍යන්තර ලක්ෂණද බාහිර ලක්ෂණද? බාහිර ලක්ෂණ. පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බාහිර ලක්ෂණ පදනම් කරගෙන තමයි ජීවීන් බෙදන්නේ. තේරුණාද? තව එක ලක්ෂණයක් තියෙනවා. අපි මේ බෙදා දැක්වීම කරන්නේ අන්තිමට එක ජීවියෙක් තනි වෙනකන් විතරයි. කෙලවරකට එක ජීවියෙක් එන්න ඕන. කෙලවරකට එක ජීවියෙක් එන්න ඕන. එක ජීවියෙක් එනකන් පමණයි. තේරුණාද? පැහැදිලිද? හරි. ඊළඟ එක පුතා තනියම කියන්න කොහොමද? හරි. බලන්න. එහෙනම් අපි නෝට් එක පැත්තට යන්න. නෝට් එකේ අර්ථ දැක්වීම ටික ක්ලියර් කරගමු. ඊට පස්සේ දැන් අභ්‍යාස විදිහට ඔක්කොම ටික ඉස්සරහට කන්ටිනියු කරන් තියෙන්නේ. හරි. මොකෝ මේ හරි. බලන්න. යන්න අර්ථ දැක්වීම වලට පුතේ මම උදාහරණයක් උත් දීලා තියෙන වෙනම නෝට් එකේ. ඒ පුතේ ආ මෙන්න දරුවෙක් අහන හොඳ ප්‍රශ්නයක්. දරුවෙක් අහන හොඳ ප්‍රශ්නයක්. බලන්න පුතේ ප්‍රශ්නේ තමයි මේ දැන් සතුන් 6 දෙනෙක් මෙතන ඉන්නවනේ. ඒ 6 දෙනාගෙන් පළවෙනි ලක්ෂණය පදනම් කරගත්තාම 3 දෙනෙක් මේ පැත්තට ආවා. ඉතුරු 3 දෙනානේ මේ පැත්තට ආවේ. තේරුණාද? ඒතර මේ 3 දෙනා තමයි ඉදිරි බෙදා දැක්වීමට පදනම් කරගන්නේ. ආයෙමත් උඩට යන්න එපා. දැන් පුතාලා කියන්න හදන්නේ දැන් දැන් හිතනකො ගැරන්ඩියා ආන්ද ගැඩවිලා ආවට පස්සේ මේ 3 දෙනා විතරයි ඉතුරු ලක්ෂණ වලට. ඊට මෙතනින් පස්සේ ගැරන්ඩියා සහ ගැඩවිලා විතරයි ඉතුරු බෙදා දැක්වීමට. දැන් හිතනකො දැන් කොරපොතු ඇති කොටට මෙතනින් ගැරන්ඩිය දාලා කොරපොතු නැති කොටට මෙහෙන් දානවා ආන්දා. දැම්මොත් වැරදි. උඩ තැනකට යන්න එපා. ඔව් ඔව් නෑ මම මේ දීපු පිළිවෙලට නිසා මේක වෙනස් වෙන්න පුළුවන්. සමහර ටික මුවා ඔහොම කියලා ගැරන්ඩිය මේ මෙතනින් මේ පැත්ත මෙහෙම ලියනෝ නෙමෙයි. එහෙම එකක් නෑ. පිළිවෙලට නෑ කොහොම හරි පාද ඇති ටික මෙතනින් තෝරලා ලියන් තියෙන්නේ. හරිනේ? නැතුව මේ දරුවෙක් හිතලා තියෙන්නේ මේ මර සතුන්ගේ ලිස්ට් එක දුන්නාම මෙතනින් මේ පැත්තේ ඉන්න ටික මේ පැත්තේ ලියන මෙතනින් මේ පැත්තේ ටික මේ පැත්තේ. එහෙම ලියන්නේ නෑ. අපි පදනම් කරගන්න ලක්ෂණය මත තමයි ඇති හෝ නැති බව අනුව බෙදා දක්වන. හරිනේ? හරි. හොඳයි අපි ඒකේ තුර අනිත් යාළුවන්ටත් ප්‍රශ්න විසඳෙනවනේ. හද පුතේ. හරි. ගන්න දෙබඳුන් සුචි කියන තැන අර්ථ දැක්වීම ඉස්සෙල්ලා highlight කරගන්න වෙනවා. මම මේ කියන තැන විතරක් highlight කරගන්න. දෙබඳුන් සුචි මෙන්න මේක අර්ථ දැක්වීමක් නේ highlight කරගන්න අපේ දරුවෝ. කිසියම් බාහිර ලක්ෂණයක් පදනම් කරගෙන highlight කරන්න දුවේ
දිගටම highlight කරන්න. කිසියම් බාහිර ලක්ෂණයක් පදනම් කරගෙන එම ලක්ෂණයේ පැවතීම හෝ නොපැවතීම අනුව ජීවීන් වර්ග කිරීම දිගටම highlight කරන්න දෙබඳුන් සුචි ලෙස හැඳින්වේ. ඊළඟ ඩොට් එක. මෙහිදී පදනම් කරගන්නා ලක්ෂණය මෙන්න මෙතන ඉඳන් highlight කරන්න පුතේ. පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි. පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බාහිර ලක්ෂණයක් විය යුතුය. කො බලන්න මට කියනකො දැන් මම දෙබඳුන් සුචි ගැන කියලා දීපු ටික තේරුණාද හොඳට? පුතේ තේරුණානේ? දැන් හරිනේ? තේරුණානේ? දුවේ? දුවාලා? ඔන්ලයින් යාළුවෝ තේරුණාද? chat box එකේ එවන් තේරුණාද? තාම අපි අභ්‍යාස වලට ගියේ නැහැ මේකේ. තේරුණානේ පුතේ? හරි. බෝඩ් එකේ එක නෙමෙයි දැන් මෙතන මම වෙනම එකක් දීලා තිනවා. අපි අන්නේ අවස්ථා දෙක බලමුකෝ. දරුවන්ගේ දරුවට වෙනස් වෙන්න පුළුවන් දෙබඳුන් සුචිය. හරි. මේ ටික අභ්‍යාසනේ අන්තිමට අභ්‍යාසනේ අපි අන්තිමට අභ්‍යාස වලට යන්කෝ. මෙන්න මේ උදාහරණ දෙක බලන්න. හරි. මාළුවා හිතින් මවා ගන්න. සතා දැක්කහම හිතින් මවෙන්න ඕන. මාළුවා. බල්ලා. බලු කුක්කා. දඩෝරියා. කුරුල්ලා. කුරුල්ලා. හූනා. ගෙකෝ. අර බිත්ති දිගේ යන්. ගැඩවිලා. අර වැස්ස ගමන් වැස්ස වැටුණු ගමන් බිමට දඟල පසම තියෙන ගැඩවිලා. මකුලුවා. ස්පයිඩර්මෑන් දන්නෝනේ? හරි. ඒ ස්පයිඩර්මෑන් නෙමෙයි ප්‍රබන්ධ කතාවල ඉන්න එක්කනේ මකුලුවා ගැන හිතන්න. හරි. මේ සතුන්ගේ මම මෙන්න මෙතන පොඩි නිකන් මම කියන මෙන්න මේ ලක්ෂණ ඉච්චර හොඳ ලක්ෂණයක් නෙමෙයි. මම මේක යොදාගත්තේ පුතාට ඒ ලක්ෂණ ඉච්චර හොඳ නැහැ කියලා පෙන්වන්න ඕන නිසා තමයි. නැත්නම් මට වෙන ලක්ෂණයක් යොදා ගන්න තිබුණා. කොඳු ඇට පෙලක් කියන එක එළියෙන් තියනවද ඇතුළෙන්ද තියෙන්නේ? ඇතුළෙන් තියෙන්නේ. නමුත් සතෙක්ගේ දේහය දැක්කහම කොඳු ඇට පෙල එළියනුත් කියන්න පුළුවන්. සමහර ගෙදර මල්ලි ඉන්නව නංගි ඉන්නව පොඩි කාලේ කෙට්ටුයි. මාර කෙට්ටුයි. ගෙදර මල්ලි ෂර්ට් එකක් නැතුව ඉන්න එලාට අර පිටේ මැදින් පිටිපස්සෙන් නිකන් මෙහෙම නිකන් දිගට මෙහෙම නාරටිය වගේ පේනව නේද? ඔව් පර්ශ කූඩුව පේනවනේ. සමහර අයගේ ෂර්ට් එක ගලවලා ටෝච් එක මේ පැත්තෙන් ගැහුවම මේ පැත්තෙන් එක්ස්රේ එක වගේ පේන ඔක්කොම. ටෝච් එක මේ පැත්තෙන් ගැහුවම එළිය නෑ එහෙම පේන්නේ නෑ. මම කිව්වේ ටෝච් එකේ ලයිට් එක ගැහුවම මෙහෙම පේනවා කියලා කිව්වේ. අර පර්ශ කූඩුව සැකිල්ල පේනවා. සමහර කෙට්ටු වැඩිනේ. කෙට්ටු වැඩිනේ. නිකන් කෙට්ටු වැඩි කියලා කියන අර හරි. ඔව්. ඒක තමයි. මේ සමහරේ ගොඩක් කෙට්ටු වෙනේ. හයියේ හුලඟක් ආවොතින් අල්ලන් හිටින ඇතුළත හුලඟ යනවා. සමහර අය බයිසිකලේ චූටි මල්ලි එහෙම බයිසිකලේ පැදගෙන ඈත එනවා පේනවා. මල්ලි පේන්නේ නැහැ. පේන්නේ බයිසිකලේ මත ටී-ෂර්ට් එකක් එනවා ඉස්සරහට. පේන්නේ නැහැ මල්ලි. ටිකක් ලං වෙනකොට තමයි අන්න මල්ලිගේ ටිකක් ඔළුව පේන්නේ අතපය පේන්නේ අන්තක් කෝටු වගේ. නිකන් ගස් ලැබු ගෙඩියට ඉරටු ගහපු වගේ. හරි. ගෙදර කියලා කියන්නේ හරි. එහෙම අයගේ කොඳු ඇට පේලිය අර එළියෙන් බලන්න පොඩ පුළුවන්. නමුත් මේක හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඒක නිසා ඔව් බලු කුක්කගේ පුළුවන්. බලු කුක්කගේ කියලා කියන්නේ බල්ලගේ ගෑනුසත අපි කියන්නේ බැල්ලි. ඌ පැටවු දැම්මාම උගේ සිරුර ගොඩක් වැහැරිලා වගේ යනවනේ. ඒතර සැකිල්ල හොඳටම පේනවා. ගොඩක් සතුන්ගේ එහෙම සැකිල්ල බලන්න පුළුවන්. ඉතින් ඒක හොඳම ලක්ෂණයක් නෙමෙයි. මොකද අභ්‍යන්තර ලක්ෂණයක් නමුත් ඒක අපිට පදනම් කරගන්න බැරි කමකුත් නැහැ. ඒක නිසා මම මේක දාන්න හේතු උදාහරණට මේක අපිට පිටින් බැලුවම පේනවා. නමුත් හොඳ ලක්ෂණයක් නෙමෙයි අභ්‍යන්තර ලක්ෂණ නිසා පුතාලවක පදනම් කරගන්න යන්න එපා මෙතනින් ඉස්සරහට. තේරෙනවනේ? මෙතන වැරද්දක් නැහැ. කියනවා කොඳු ඇට පෙලක් ඇති. මාළුවට තියෙනවා. බලු කුක්කට තියෙනවා. එපා ඕනේ. කුරුල්ලට තියෙනවා. හූනට තියෙනවා. හැබැයි කොඳු ඇට පෙලක් නැත්තේ කාටද? ගැඩවිලාට නෑ. මකුළුවට නෑ. මකුළුවට නෑනේ. උඩ තියෙන අර සංදිපා නැමිය දිගහැරියකේ සංදිනේ තියෙන පාද මකුළුව. හරි. දැන් මට කියනවා රයිට් මේ පැත්තේ පළවෙනි පැත්තේ පුතේ පළවෙනි පැත්තේ සතුන් 4යි දෙවෙනි පැත්තේ සතුන් 2යි. ලේසිම වේදා දක්වන්න පුළුවන් 4ක් ඉන්න පැත්ත 2ක් ඉන්න පැත්තද?
දෙකකින් පැත්ත. එහෙනම් මේ පැත්ත බෙදමු. ගැඩවිලා මකුළුවා. පාද ඇති පාද නැති. පාද ඇති පැත්තට එනවා කවුද? මකුළුවා. පාද නැති පැත්තට එනවා ගැඩවිලා. පුළුවන් නේද? එහෙනම් මකුළුවා මේ පැත්ත තනි වුණා. ගැඩවිලා මේ පැත්ත තනි වුණා. වැඩේ මේ පැත්ත ඉවරයි. මෙහෙට එන්න. දැන් පදනම් කරගන්න පුතේ බලන්න. මාළුවයි බල්ලයි කුරුල්ලයි හූනයි. වරල් ඇති සහ වරල් නැති හොඳ බාහිර ලක්ෂණයක්. වරල් ඇති කොටට එන්නේ කවුද පුතේ? මාළුව පමණයි. ඉතුරු තුන් දෙනාම බල්ලයි කුරුල්ලයි හූනයි වරල් නැති කොටේ. දැන් යම් මාළුවත් තරගෙන් අයින් වෙනවා. බල්ලයි කුරුල්ලයි හූනයි. පියාපත් ඇති අනිත් ලක්ෂණය මොකද පුතේ? පියාපත් නැති. පියාපත් ඇති කොටට එනවා කුරුල්ලා. මෙතනින් පියාපත් නැති කොටට එනවා බල්ලා හූනා. තරගෙන් අයින් වෙනවා කුරුල්ලත්. බල්ලයි හූනයි තරගේ ඉදිරියට යනවා. ඔව්. ඔව්. තරගේ ඉදිරියට යනවා. ඔව්. ඉදිරි තරඟ වටේ සඳහා යනවා නේ. හරි. SMS විය හැකි වන්නේ හෙට උදෑසන 9 වෙන තෙක් පමණයි. හරි. බලන්න. බල්ලා හූනා. ඊට පස්සේ ඒක බෙදෙනවා නැවතත් වර්ග දෙකට ලොම් ඇති ලොම් නැති. ලොම් ඇති කොටට එනවා බල්ලා. ලොම් නැති කොටට එනවා හූනා. හූනෝ ඉන්නවද නිකන් ලෝම පිරලා වගේ හූනෝ? නෑ. එහෙනම් තරගෙන් අයින් වෙනවා. එහෙනම් මෙන්න හඳුනා දීම. කො බලන්න මේකත් තේරුණා යතුස්සන්. උදාහරණයක් තේරුණා යතුස්සන්. හරි අත් පහක් දාන්න. දැන් යන්කෝ ශාක ගැන බලන්න. ශාක ගැන බලන්න යන් ඒකත් ස්ක්‍රීන් එකෙන් බලමු. ඉක්මනින්. දුවේ බලන්න. ඔන්න ගස්වැල් ටිකක් කියනවා පොඩ්ඩක් මතක් කරගන්න හිතින්. මම රූපයක් පොඩ්ඩක් අදින පුතාලා රූප අඳින්න යන්න ඕනේ නැහැ. තනකොළ කිව්වම පඳුරු ලෙසම තියෙනවා. චූටි පැලෑටිනේ. පඳුරුත් තියෙනවා හරි. අඹ කිව්වම ටිකක් ලොකු ගසක්නේ. මූල පද්ධතියත් එක්ක කොහොම තියෙන ගසක්. අඹ ගෙඩි අඹ මල් එහෙම මතකයිනේ. peer කිව්වහම peer ගස දන්නවනේ. peer ගසේ peer ගෙඩි ඇතුලේ peer ඇට ගොඩයි. මූල පද්ධතිය එහෙම හරි ඕ මතකයිනේ peer ගසේ peer පත්‍රයෙන් මතකයිනේ. වදවල අර වද මලනේ රතු පාට වද මල මතකයිනේ. නේ හරි. පොල් කප්රුක කියලා හඳුන්වන පොල් වල විසි කරන් දෙයක් ඇත්තෙම නැහැ පොල් ශාකේ. හැම දෙයක්ම ප්‍රයෝජනට ගන්න පුළුවන් පොල්. හරි. ගස් ටික මතකයිනේ. එහෙනම් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි බාහිර ලක්ෂණ පදනම් කරගෙන අපි බෙදමු. මෙන්න පැලෑටිමේ ශාකයක් වන ඒක පිරිතින් බැලුවම පේන දෙයක් නේද පුතේ? ගහ දිහා බැලුවම පේනව නේද? පඳුරක්ද ගහක්ද පැලෑටියක්ද වැලක්ද කියලා පේනව නේද? පැලෑටිමේ ශාකයක් වන එන අනිත් ලක්ෂණය මොකද? පැලෑටිමේ ශාකයක් නොවන. මෙතනින් පැලෑටිමේ ශාක වෙන්නේ තනකොළ විතරයි නේද? අඹ පැලෑට නෙමෙයි අඹ ගස්නේ, peer ගස්නේ, වද ගස්නේ, පොල් ගස්නේ. එහෙනම් ඔන්න තනකොළ තරගෙන් අයින් වුණා. දැන් තරඟ ඉස්සරහට යන අඹයි peerයි වදයි පොළුයි. ඔව්. කඳ අතු වලට බෙදී ඇති ගහ දිහා බැලුම් පේනෝ. අනිත් කඳ අතු වලට බෙදී නැති. පුතා කඳ අතු වලට බෙදී ඇති පැත්ත අඹ කඳ අතු වලට බෙදලා තියෙන්නේ. peer කඳ අතු වලට බෙදලා තියෙන්නේ. වද කඳ අතු වලට බෙදලා තියෙන්නේ. පොල් කඳ අතු වලට බෙදලාද? නෑ. එහෙනම් පොල් තරගෙන් අයින් වෙනවා. තරඟ ඉස්සරහට යන්නේ අඹයි peerයි වදයි. විශාල ඵල සහිත ශාක විශාල ඵල රහිත ශාක. විශාල ඵල අඹවල ලොකු ගෙඩියක් තියෙන peerවල ලොකු ගෙඩියක් තියෙන වදවල එහෙම නෑනේ. ඒ නිසා වද තරගෙන් අයින් වෙනවා. එහෙනම් වද තරගෙන් වුණා අඹ peer. මෙන්න මේක අඹයි peerයි ගත්තාම හැඩ යනුවත් කියන්න පුළුවන්. නමුත් මේකේ අපිට අඹ ගෙඩිය ඇතුළට යන්න වෙලා සිදු වෙනවා. peer ගෙඩිය ඇතුළට යන සිදුලා තියෙනවා. ඒකට ටිකක් අපි අර බාහිර නැතුව අභ්‍යන්තර පැත්තට පොඩ්ඩක් යන්න හදනවා වගේ. එහෙම ගතියකුත් තියෙනවා. නමුත් හැඩය ගත්තාම අඹවල හැඩය දන්නෝනේ අමුතු හැඩයක් නේ තියෙන්නේ. peer වල නිකන් රවුම් හැඩයක් නේ තියෙන්නේ. සාමාන්‍යයෙන්. එහෙම හැඩ යනුවක් ගන්න පුළුවන්. මෙතන මම අරන් තියෙන අර ඵලයක් තුල බීජ එකක් පමණක් ඇති. ඵලයක් තුල බීජ එකක් පමණක් තියෙන අඹවල ඵලයක් තුල බීජ එකක් පමණක් නැති. මෙන්න බලන්න මෙතන ඇති මෙතන නැති. ඵලයක් තුල බීජ එකක් පමණක් ඇති මෙතන ඵලයක් තුල බීජ එකක් පමණ නැති. peer වල බීජ එකක් නෙමෙයිනේ. ඊට වඩා වැඩි ගාණක් තියෙනනේ.
හරි. ඉතින් මෙතෙන්දි පුතාලා හොඳම බාහිර ලක්ෂණ පදනම් කරගන්න පුරුදු වෙන්න. අපි යම් පළවෙනි අභ්‍යාසයට ඉක්මනින්ම පුරවන්න විනාඩි 5ක් ඇතුළත පුරවන්න පළවෙනි අභ්‍යාසය. පහත සඳහන් දෙබදුන් සුචි වල හිස්තැන් පුරවන්න එක කරන්න. කවුරුත් කරන්න. ඉක්මනින් කරන්න. එක එක විනාඩි 4ක් වගේ දෙන්න. විනාඩි 5කුත් වැඩි යෝකට. හිස්තැන් පුරවන්න තියෙන්නේ. ලේසි. කොච්චර ලේසිද? හරක්ට අං නැහැ. අර මීහරක්ට අං තියෙන්නේ. ගවයා කිව්වහම ඉතින් එළදෙන ගැන හිතන්න එපා. මේ මී ගවයොත් හරිනේ. මී ගවයෝ කියනකොට මීහරක්. ලේසි නේද? ඇති දෙයක් නැහැනේ පුතා. කොච්චර ලේසිද? පළවෙනි පාඩමේ ඉතින් දැන් මේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන. දැන් මේ අභ්‍යාස තව දෙකක් තියෙන කරපුවම ඉවරයි. කොහොමද පළවෙනි පාඩම හොඳටම තේරුණා යතස්සන්? මේ පාඩමෙන් විතරක් ටෙස්ට් එකක් දුන්නොත් ලකුණු 100ක් ගන්න පුළුවන් යතස්සන්? මේ පාඩමෙන් විතරක් දුන්නොත් ලකුණු 100ක් ගන්න පුළුවන් ටෙස්ට් එකක් දුන්නොත්. පුළුවන්? ෂුවර්. අපි කරලා බලමු. අභ්‍යාසයේ පළවෙනි එක විතරක් කරන්න කවුරුත්. ලේසි නේද? මේ හෙට උදේ පන්තියට එනකොට තාම ඉවර නෑ. තව වෙලාවක් තියෙනවා. හෙට උදේ පන්තියට එනකොට දෙවෙනි පාඩමේ නෝට් එක අලවගෙන සිග්නල් ඩ්‍රොප් එකක් ආව නේද? හරි. කොබලන්න මේ දෙබඳුන් සුචිය කරලා ඉවර දරුවත් ඔස්සන්. පළවෙනි එක විතරයි කරන්න කිව්වේ. අපේ ඔන්ලයින් යාළුවොත් අත ඔස්සන්න ඉවරයිද පළවෙනි එක පුතේ? ඉවරයිද? තිනුදි, දිනෙත්, සනහස්, සෙත්මි. හරිද? හරි හරි. පුතේ අපි එහෙනම් යමුද ඒක කතා කරගෙන යමුද ඉක්මනින්? ලේසි නේද? යහ. හැබැයි මට ෂුවර් එකක් තියෙනවා දැන් පළවෙනි පාඩමෙන් විතරක්ම ටෙස්ට් එක දුන්නොත් ලකුණු 100ම ගනී වගේ. ඇති දෙයක් නැහැ නේද? පළවෙනි පාඩම මාරම ලේසිනේ. හරි. ඒ ඒ ඔව්. හරි. මම ටෙස්ට් එකේ දවස කියන්නම් හෙට පන්තියේදී කියන්නම්. හෙට නෙමෙයි. හරි. බලන්න. බල්ලා සමනලයා පොඩ්ඩක් ඉන්න. කුකුලා, ගවයා, ගැරන්ඩියා, කූඩැල්ලා.
සත්තු ටික හිතින් මතක් කරගත්තද? හරි. මෙන්න බලන්න. පහසුවෙන්ම නිරීක්ෂණය කළ හැකි බාහිර ලක්ෂණයක් පදනම් කරගෙන තියෙනවා. පාද හතරක් ඇති එහෙනම් පාද හතරක් නැති. පාද හතරක් ඇති ගොඩට එනවා කවුද? බලලා තියෙන්නේ පූස්තඩි. හරි බලලා මම දැක්කේ බල්ලා වගේ. බලලා තව කවුද? ගවයා. ඔව් හරිනම් චූටි හරියක් දාන්න. එතනින් පොඩි හරියක් දාන්න. දෙබෙදු සුචියේ හිස්තැන මත පොඩි හරියක් දාන්න හරිනම්. බලලා ගවයා. පාද හතරක් නැති ඒතර ඉතුරු අයනේ. බලලා ගවය හැර කවුද? සමනලයා, කුකුලා, ගවයා, sorry, ගැරන්ඩියා, කූඩැල්ල. ගවය එතෙන්ට එන්නේ නැහැ. ගවය කලින් පැත්තටනේ. ගැරන්ඩියා, කූඩැල්ල. හරි. ඊට පස්සේ මේ බලලයි ගවය දෙන්නෙක්නේ. ඒ බෙදා දැක්කීම ඉස්සෙල්ල කරනවා. අං ඇති ආං නැති. අං තියෙන කාටද? ගවයා. අං නැති බලලා. තරගෙන් අයින් වෙනව නේද ගවයයි බලලයි දෙන්නම. හරි. මේ පැතරෙන්. සමනලයේ කුකුලයි ගැරන්ඩියයි කූඩැලයි. පාද ඇති පාද නැති. සමනලයා පාද ඇති. සමනලයා පාද ඇති. මෙලා යන්න පොඩ්ඩයි. සමනලයා පාද ඇති. කුකුල පාද ඇති. ගැරන්ඩිය පාද නැති. කූඩැල්ල පාද නැති. චූටි හරියක් දාන්න හරි උත්තර ලියලා තියෙනවා නම්. යන් මේ පැත්තේ දෙන්න මේ පැත්තේ දෙන්න. කොයි පැත්තේ බෙදුවත් එකයි. සමනලයේ කුකුලේ බෙදමු. හොටක් ඇති හොටක් නැති. හොටක් තියෙන කාටද? කුකුලා. සමනලයට හොටක් නැහැ. ඔය ශුණ්ඩාවක් ඇති ශුණ්ඩාවක් නැති කිව්වොත් සමනලයේ ශුණ්ඩාවක් ඇති. කුකුල ශුණ්ඩාවක් නැති. ගැරන්ඩියා කූඩැල්ලා දේහේ වට කොරපොතු ඇති දේහේ වට කොරපොතු නැති. කොරපොතු තියෙන්නේ ගැරන්ඩියා. කොරපොතු නැත්තේ කූඩැල්ලා. කූඩැල්ලා. හරි එහා පැත්තේ ඊළඟ එකත් කරන්න තව විනාඩියක් දෙන්නම්. විනාඩියක් විනාඩි දෙකක් දෙන්නම්. එහා පැත්තේ මේ කොහමද මේක සම්පූර්ණයෙන් හරි අයතුසන්? හරි අයතුසන්. හරි. කරන්න 2යි 3යි කරන්න. 2 දැන් කරන්න 3 ගෙදරට හෝම්වර්ක් එක විදිහට ගන්න. 2 දැන් කරන්න 3 හෝම්වර්ක් එක විදිහට ගන්න. අංක 2 දැන් කරන්න අංක 3 ගෙදරට. 3ත් ඉවරයිද? එහෙනම් පාඩම ඉවරයි පුතානේ. 3 දෙබඳුන් සුචිය ගෙදරට කරන්න. මං කියවනේ දැන් පාඩම ඉවර වෙනවා කියලා. උන දැන් පාඩම ඉවර වුණා. දැන් දෙවෙනි පාඩම හෙට පටන් ගන්නවා. අපිට මේ පාඩමේ හෝම්වර්ක් වගේක් තිබුණා මට මතකයි. ගිය සතියේ පවර් කට් එක නිසා අපි ස්ක්‍රීන් එක යූස් කරේ නැහැ. ඒ හෝම්වර්ක් ටික ක්ලියර් කරනවා හෙට මුලින්ම. 6 වසරේ පන්ති පටන් ගන්න ගමන් සෙන්සුරාදා 12මාර 2මාර හෝම්වර්ක් ඒ කියන්නේ මේ ටියුට් එකේ ඔක්කොම ගැටලු ටික ඉවර කරනවා. ඉවර කළා තමයි දෙවෙනි පාඩම පටන් ගන්න අපවට ඇති දේ. හොඳේ? නෝට් එක ලැබුණා අය නෝට් එක අරගෙන ඉන්න පොතට අල්ලවගෙන පිළිවෙලට. විභාගයට දෙබෙදුන් සූචිය එනවා සාමාන්‍යයෙන් 6 වසරේ වාර විභාගයක් තිබුවොත් දෙබෙදුන් සූචියක් එනවා. පුළුවන් නේද? දැනටත් පුළුවන්.
කොබලන්න මේක ඉවරයි අතසන්. ඉවරයි අතසන්. අත්පාද දාන කොබලන් තාමත් ලියන දරුවෝ. හරිද? කොබලන්න තවමත් මේ දෙබද සුචි පුරවන අය දෙක විතරයි මට ඕනේ. ඊළඟ එක එපා. හරි ඉවරයි. ඒකේ අපි උත්තර ටික බලාගෙන අපි එහෙනම් අද දවසේ වැඩ නවත්තමු. කෝ ගන්න වැදගත් පාට පෑන. හරිනම් චුටි හරියක් දාන්න. වැරදි නම් වැරදි දාලා අඩුපාඩු හදන්න. පුවක් ගස බෝංචි හොට්ටම්බා උණ වැලක් ලෙස වැඩෙන මෙතන වැලක් ලෙස වැඩෙන එකම ශාකය තියෙන කවුද? බෝංචි. තරගෙන් එයා එතනින් මයින් එනවා. වැලක් ලෙස නොවැඩෙන පුවක් ගසක් ලෙස වැඩෙන්නේ. කොට්ටම්බ ගසක් ලෙස. උණ පඳුරු ලෙස. කොස් ගසක් ලෙස. ඊපස්සේ මේ හතර දෙනා බෙදන්න ගියාම කඳා තුලට බෙදෙන. පුවක් නේ කඳා තුලට බෙදෙන අනිත් පැත්ත කඳා තුලට නොබෙදෙන. ඒතර කඳා තුලට නොබෙදෙන පැත්තට පුවක් එනවා. තාල වර්ගයේ ගස් ඔක්කොම කඳා තුලට බෙදෙන්නේ නැහනේ. ඔය පොල්, පුවක්, තල්, කිතුල් නේ. පොල්, පුවක්, තල්, කිතුල් තාල වර්ගයේ ගස් කඳා තුලට බෙදෙන්නේ නැහැ පුවක්. කොට්ටම්බක් කඳා තුලට බෙදෙනවා. උණ කඳා තුලට බෙදෙන්නේ නැහැ. හොස් කඳා තුලට බෙදෙනවා. දෙපැත්තටම ගස් වර්ග දෙක දෙක ආවේ. එහෙනම් මේ පැත්ත ඉස්සෙල් බෙදලාම කොට්ටම්බ කොස් විශාල ඵලයක් සහිත කොස් විශාල ඵලයක් රහිත කුඩා ඵලයක් තමයි තියෙන කොට්ටම්බා. පුවක් සහ උණ පඳුරු ලෙස වැඩෙන පඳුරු ලෙස නොවැඩෙන පඳුරු ලෙස වැඩෙන කවුද? උණ පඳුරු ලෙස නොවැඩෙන පුවක්. කොහොමද දෙබඳු සුචි තේරෙන්නේ අතුස්සන්? තුන්වෙනි එක ගෙදරට අභ්‍යාසයක් විදිහට කරගෙන ඉන්න දෙවෙනි පාඩමේ නෝට් එක අලවගෙන ඉන්න සූදානම් වෙන්න අපි හෙට. නියමයි. සමහර දරුවෝ තුන්වෙනි දෙබඳු සුචියත් ඉවර කළා. හරි එහෙනම් අපේ අමතර පන්ති වැඩසටහනේ අමතර පන්තිය අදට සාකච්ඡා නතර කරනවා. අපි හෙට සුපුරුදු පන්තියෙන් හමු වෙනවා සෙන්සුරාදා 12:30 2 ඇති. හරි. කවුරුත් දරුවෝ හැමෝම නැගිටින්නකෝ. එක සැරේට ආයිබෝන් කියමු 1යි 2යි 3යි. ආයිබෝන් පුතේ. අපි අප්පොඩි ගැහුවේ නැහැ. 1යි 2යි 3යි.